කතා කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් අය ලින්ක් එකත් එක්ක ෂෙයා වෙලා දැන් ආයි ෂෙයා කරයි කෝඩිනේටර් අපි කතා කරමු කමක් නැහැ. good evening එහෙනම් හැමෝටම මම ආයි සර්වේ IT ඇකඩමි එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එදා අපි පොඩි වැඩසටහනක් කළා කොහොමද කියලා. අදත් මම කතා කරන්නේ අද අපේ ක්ලාස් එක ගැන කතා කරනවා. ඒක පොඩ්ඩක් ඇටර්නි ෆයිනල්ස් ඔක්තෝබර් විභාගෙට. හරි ඔක්තෝබර් එකට කොහොමද ඔයගොල්ලෝ ප්‍රිපෙයාර් වෙන්න ඕනි කියන එක තමයි කතා කරන්නේ. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ මාව මගෙන් අහන්න පුළුවන්. ක්ලාස් එකෙන් ඉවර වෙලා වුණත් අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න සහ මාත් එක්ක වැඩ කරපු අය ඉන්නවා නම් දන්නවා නම් අඳුරනවා නම් ඒගොල්ලන්ගෙන් අහන්න මම කොයි වගේද කියලා. හරිද? එතකොට ඕගොල්ලන්ට කිසි බයක් සැකක් තියාගන්න එපා. හොඳින් හරි නරකින් හරි පාස් කරන තැන තමයි ඉන්නේ. හරිද? නරකක් කියන්නේ මෙහෙමයි. මට කරන්න පුළුවන් මං ඉස්සෙල්ලත් කිව්වා මට ඔයාලව ගයිඩ් කරන්න විතරයි පුළුවන්. මේ ටික බලන්න කියන තැන මට කියා දෙන්න පුළුවන්. හරිද? මම ඒකේ ප්‍රූෆ් පෙන්නන්න. මොකද ඔයාලා මම LLB level 6 කරා 6 විතරයි කරේ. එතකොට ඒගොල්ලන්ගෙන් අහන්න කොහොමද එක්සෑම් එකට ගියේ කියන එක. කොහොමද අපි ප්‍රෙඩික්ට් කළේ? කියන්නේ කොහොමද අපි ඒකට අර ෂුවර් ප්‍රශ්න ටික කොහොමද බලාගෙන ගියා. ගත්ත අය සහ කරපු අය ගොඩ. හරිද? ඉතින් ඒක කියන්න ඕනේ සහ මේ බය වෙන්න එපා ප්‍රශ්න අහන්න. මම හරි කැමතියි ප්‍රශ්න අහන්න ඕන. මොකද මට එතකොට තේරෙනවා මෙයාට තේරුණාද? තේරුණේ නැද්ද? තව මම එක්ස්ප්ලেইন කරන්න ඕනේද කියන එක. හරි. එතකොට අපි යන් වැඩි කතා නැතුව මම ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් එක ගැන මෙතන ඉන්න අය මට පොඩ්ඩක් කියන්න ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් එක කරපු අලුත්ම අයත් ඉන්නවා මම රිවිෂන් එක විදිහට කරන්නනේ ඉන්නේ. එතකොට රිවිෂන් එකේ කොහොමද ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් එක කරපු අය ඉන්නද 2024 අපේ එක්සෑම් එකේ? හ්ම්? අපි කාට හරි කතා කර මෙහෙමයි මම කතා කරනවා කතා කරනකොට ඔයගොල්ලෝ කරුණාකරලා පුළුවන් නම් හරි මගේ මාව ඇහෙනවා නම් ඔයාලට මට ලේසි මම මොන හරි දෙයක් දෙනවා නම් ඒ දේ ගන්න ඔයාලට පුළුවන් නම් රීනේම් කරගන්න. හරි ඒක තමයි අංක 1. මොකද මම දන්නේ නැහැ හොන කියලා ඉන්නවා. හරිද? ඉතින් නම් බලන්න ඔයාලා ලස්සන නම දාගන්න රීනේම් කරගන්න. හරි? ඉතින් හරි අපි කතා කරමුකෝ. ඉස්සෙල්ලාම ඉන්නවා 250යි 28යි R. හරිද? කතා කරන්න මිස්ද මිසිස්ද මන් දන්න මිස් ඕ මිස්ටර් කතා කරන්න බලනවා ඉන්ටර්ප්‍රිටේෂන් කරාද 2024 නැත්නම් අලුත්ම කෙනෙක්ද මොකක්ද කියලා මට පොඩි තලා අයිඩියා අදහසක් ගන්න. කතා කරන්න. කතා කරන්න පුළුවන් තැනක ඉන්නවා නම් කතා කරන්න. හරිද? මිස්ටර් මංජුල මේ පාර ෆස්ට් ටයිම්ද කරන්නේ? second time කරන්නේ. හරි. ඒ කියන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් කරාද මිස්ටර් මංජුල? impression කරා. කරානේ. හරි. එතකොට අනිත් අයටත් ඉන්ටර්ප්‍රිටේෂන් ගැන මොනවාම හරි අයිඩියා එකක් තියෙනවා නේද? මම ඒක ලොකුවට කතා කරන්න යන්නේ නැතුව මිස්ටර් ප්‍රදීප් කතා කර thank you very much මාත් එක්ක කතා කරාට. හරි මිස්ටර් ප්‍රදීප් පොඩ්ඩක් කතා කරන්න බලන්න. මම නම් අලුත් මේ ලෙවල් 6 ඉවරුණු ගමන් එක්සෑම් ඉවරුණු ගමන් right. එදා මේ මම චුට්ටක් ඉන්ටර්ප්‍රිටේෂන් ගැන කළා මිස්ටර් ප්‍රදීප්. මම ආයෙක මේ සෙෂන් එක ඉවර වෙලා එක්ස්ප්ලেইন කරලා දෙන්න. හරි? එතකොට ගොඩක් අයට සාමාන්‍යයෙන් මම ඉන්ටර්ප්‍රිටේෂන් එක ගැන කතා නොකර යන්නම් අපේ ෆයිනල් ඉයර් සබ්ජෙක්ට්ස් ටිකට. හරි? එතකොට මොනවද දන්නේ ෆයිනල් ඉයර් සබ්ජෙක්ට්ස් ගැන? මේ මම තියරි කරන්නේ නැහැ. තියරි කරන්නේ නැති වුණාට ඔයගොල්ලන්ට දැන් රිවිෂන් එකක් විදිහට යන්නේ රිවිෂන් එකේ මොනවම හරි කවර් වෙච්ච නැති තැනක් තියෙනවා නම් හරිද කවර් වෙච්ච නැති තැනක් තියෙනවා නම් ඒ ටික කවර් කරලා දෙන්නම් සහ එවිඩන්ස් වලට සමහරු කියනවා එවිඩන්ස් සමහරුයි කියලා. එතකොට මම කොහොමද එවිඩන්ස් වලට මම එවිඩන්ස් විතරක් නෙමෙයි අනිත් ඒවා කොහොමද කළේ කියලා ඒ මෙතඩ්ස් ටික කියා දෙන්න. අර ලොකුවට තියරි කරන්නේ නැහැ. මට මෙතන යන්න ඕනි. ඔයාලට අර පුනරීක්ෂණ පන්තියක් කියලා ඇත්තටම දැම්ම මේකේ රිවිෂන් එක කොහොමද යන්නේ? රිවිෂන් එකේ පාස් පේපර්ස් අඩුම තරමේ අපි අවුරුදු 5ක නෙමෙයි 6කවත් කරන්න ඕන. 6ක් කියන්නේ පේපර්ස් 12ක්වත් කරන්න. ඕගොල්ලෝ ලියන්න ඕන. ලියන්න ටයිම් එක දෙනවා. ඊට පස්සේ ලියාගෙන ඉන්න පේපර්ස් උත් දෙනවා. ඒ වගේම තමයි
ඔයාලට අලුත්ම ප්‍රශ්න සාමාන්‍යයෙන් ඒ පේපර් එකකුත් ලැබෙනවා. හරිද? ඉතින් ඔය ටික කරොත් එහෙම එවිඩන්ස් සාමාන්‍යයෙන් එවිඩන්ස් විතරක් නෙමෙයි. එවිඩන්ස් නේ සාමාන්‍යයෙන් අමාරුයි කියන්නේ. එවිඩන්ස් විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් ටිකත් ඔයාලට පාස් වෙන්න ඇත්තටම පුළුවන්. හරිද? ඒ කියන්නේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඒ පොඩි පොඩි දේවල් වලින් තමයි ලොකු ලොකු ලකුණු සහ මේ එක්සෑම් එක කොහොමද ගොඩ යන්නේ කියන එක තීරණය වෙන්නේ. හරි. එතකොට මොනවා දැන් සාමාන්‍යයෙන් කියන්නත් බලන්න ෆස්ට් ඉයර් සෝරි ෆයිනල් ඉයර් සබ්ජෙක්ට්ස් ටික මොනවද කියලා පේනව නේද ඔයාලට මගේ ස්ක්‍රීන් එක? පේනවනේ. ඔව්. මට කියන්න බලන්න මොනවද සාමාන්‍යයෙන් දන්නේ මොනවද අහලා තියෙන්නේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ? හරි අපි එකක් ගමුකෝ එවිඩන්ස් ගැන. මොන සබ්ජෙක්ට්ස් ටික ඔයාලට පේනවා. එවිඩන්ස් කොහොමද? එවිඩන්ස් ගැන ළමයින්ගේ මතය අහලා තියෙනවද? ඉස්සෙල්ලා සීනියර්ස්ලා කරලා තියෙන එක අහලා තියෙනවද? එවිඩන්ස් මොන වගේ සබ්ජෙක්ට් එකක් මොන කැටගරි එකද? අමාරුයි කියන තැනටද දාන්නේ ලේසි කියන තැනටද? හ්ම්? අලුත්ම අය දන්නේ නැත්නම් ඔව් අමාරුයි කියලා. අමාරුයි කියලා. ෆස්ට් ටයිම්ද මිස්ටර් මොහමඩ්? ආරයිට්. අමාරුයි කියලා. ඔව් මිස් මම ෆස්ට් ටයිම් දැන් තමයි ලෙවල් 6 කම්ප්ලීට් කරේ. රයිට්. හරි. එතකොට අපේ මිස්ටර් රොෂාන් ඉන්නවා. කියන්න බලන්න මොකක්ද එවිඩන්ස් ගැන අහලා තියෙන්නේ? ඊටස් අමාරු සබ්ජෙක්ට් එකක් තමයි මේ. අනිත් එක පේපර් එක හදන විදියත් වෙනස් වෙනවනේ පාරින් පාරනේ. පාරින් පාර වෙනස් වෙනවා. ඔව්. පාරින් පාර වෙනස් වෙනවා. ඔව්. කවුද පේපර් එක හදන්නේ? දිලීප සර්. දිලීප සර්. ඉස්සෙල්ලා හැදුවේ දැන් අපි ලියන දවස්වල හැදුවා අපිට සර්ලා දෙන්නෙක් එක්ක දැන් තනිකර දිලීප සර් තමයි ඉන්නේ. හැබැයි ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් මේ එවිඩන්ස් වල ඇයි එවිඩන්ස් අමාරුයි කියන්නේ කියලා කාගෙන් හරි අහලා තියෙනවද? දැන් හරි accounts analytics කියන accounts නම් අමාරුයි අර සුළු කරගන්න ගොඩක් තියෙනවා. අර maths වලට ආස නැති අය ඉන්නවා. maths වලට මම maths ආස වුණත් සමහර වෙලාවට අර සුළු කරන්නේ නැහැ. ඒව කම්මැලි බෝරින්. හරි වෙන ගණන්නේ. හරි. එතකොට දැන් අපි එක දන්නවා ඒක අමාරුයි කියන්නේ සාමාන්‍යයෙන් අර බැලන්ස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ගණන් තියෙනවා. ගණන් වරදින්න පුළුවන්. එහෙම හේතුවක් නිසා එතික්ස් අමාරුයි කියලා කවුරුත් කියන්නේ නැහැනේ. එතික්ස් ටික ලියනවා. accounts අමාරුයි ඒක ඕකේ. ඒක ගණන් එක්ක සාමාන්‍ය එක්කෙනාගේ කැමැත්ත සහ ඔය ඒ දේවල් එක්ක ඕනේ accounts අපි අතාරිමු. ඇයි evidence අමාරුයි කියන්නේ? අහුවද කාගෙන් හරි ඔය දැන් හැමෝම කියන විදිහටනේ අපි දන්නේ නැහැනේ අපි තාම ලියන්න ඉන්න අයනේ. කවුරු හරි කියන විදිහට මං කිව්වොත් එවිඩන්ස් කියන්නේ මම නම් ආසම සබ්ජෙක්ට් එක උතරින් තියෙන. ඇයි අමාරුයි කියන්නේ? අහුවද කාගෙන් හරි සීනියර් කෙනෙක්ගෙන් එවිඩන්ස් අමාරුයි කියලා. හ්ම්? ඇයි ඇහුවද? දැන් ගොඩක් වෙලාවට අමාරු කියන්නේ ඕපන් යුනිවර්සිටි එකේ අය සහ ඔය අපි ඇකඩමික් ස්ටයිල් ලියලා අවුරුදු 4ක් කෙන අය නේද අමාරුයි කියන්නේ. ඒක යනවා. ඒක පොඩි දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි එවිඩන්ස් වගේ සබ්ජෙක්ට් එකක් හරි තාර්කික විදිහට ලියන්නත් පුළුවන්. හැබැයි මොකද්ද? පාඩම් කරන්න යනවා. එවිඩන්ස් ඕඩිනන්ස් මම එදත් හෝ කියන්නේ මේ කියවපු අය ඉන්නවද? සිංහල වේවා තමන්ගේ ලැන්ග්වේජ් එකෙන් මොකකින් හරි ඉංග්‍රීසි හෝ මිස්ටර් මට පේන බලමු නම් ටිකක් කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ මාත් එක්ක කතා කරන්න කිසිම බයවීමක් වෙන්න එපා. හරි. මිස්ටර් බාලසූරිය ඉන්නවා. මාව ඇහෙනවද? මිස්ටර් බාලසූරියට මාව ඇහෙනවද? අද කතා කරන්න. අද කියන්නේ මෙතන පුනරීක්ෂණනේ තියරි. තවත් එක්තරා වූ තියරි ක්ලාස් එකක් නෙවෙයි මේක. හරි තියරිත් මම ඔයාලට කවර් කරලා දෙන්නම්. ඔයාලට තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් තේරෙන මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් තියරි ටික කවර් කරලා දෙන්නම්. හැබැයි මෙතන යන්න ඕනේ. අපි තවත් එක්තරා වූ තියරි ක්ලාස් එකකට ගිහින් ඔයගොල්ලෝ අහන් ඉන්නවා විතරයි. හරි. ගුරුවරු ඔයාලා ඇත්තටම ක්ලාසස් යන ගුරුවරු හරි දක්ෂයි. ඒගොල්ලෝ මම අගය කරන ගුරුවරු. හැබැයි මොකද්ද වෙන්නේ? ඔයාලා එතනට ගියත් අහන් ඉන්නවා. මෙතනට ඇවිල්ලා අහන් ඉන්න බෑ. මෙතන මොකද්ද වෙන්න ඕනේ? මෙතන අපි පේපර් එකකට ලියන්න. ඊට පස්සේ අමාරු තැන් කතා කරන්න. නැත්තම් මොකද්ද වෙන්නේ? තවත් අහන් ඉඳලා යන්න එන්න එපා. හරිද? මොකද වැඩ කරන්න ඕනේ. වැඩ කළේ නැත්නම් ඔය ඇටර්නි ෆයිනල්ස් කියන දේ. හරි? අපි තියරි එක අහන් හිටිය දැන් හිතන්නකෝ දැන් ලෙවල් 6 මෙතන ඔක්කොම මම හිතන්නේ ඕපන් යුනිවර්සිටි අය ඉන්නේ.
එතකොට අපි මොකද අවුරුදු 4ක් අර ටික ඇකඩමික්ස් ටික මොකද්ද පාඩම් කරලා ලියන්න. ඔයාලා ළඟදිම ලිව්වේ මොකද්ද? දීලික්ත නීතිය ගන්න. දීලික්ත නීතිය මොකක්ද ආවා? අපහාසය බලන්නකෝ. අපහාසය එහෙම නැත්නම් මොනවාද පදිංචිකරුවන්ගේ වාසය කරන්නන්ගේ වගකීම. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? අර ආපු ප්‍රශ්නෙට ඉංග්‍රීසි නීතිය වේවා රෝමලන්දේසි නීතියෙන් කොහොමද දකුණු අප්‍රිකානු නීතියෙන් කොහොමද ওই ටික ඇවිල්ලා ඒ පොඩි 52ක් තියෙනවා. 52ත් මේෂන් කරගෙන ඇවිල්ලා තමයි ඔන්න අපි අපේ කේස් එකට එන්නේ. හැබැයි මේකේ මොකද්ද වෙන්නේ? ඒ දුන්නොත් අපිට හොඳ ලකුණක් එන ලකුණු 14ක් 15ක් වගේ ගන්න පුළුවන් ඇකඩමික් ස්ටයිල් එක. අපි දැන් ඇටර්නි ෆයිනල්ස් වල එහෙම ලිව්වොත් හරියද? ඈ ඇටර්නි ෆයිනල්ස් එහෙම ලිව්වොත් ලකුණු හම්බ වෙයිද? කො ලියපු අය ඉන්නවනම් කතා කරලා කියන්න කොහොමද ලිව්ව එක්ස්පීරියන්ස් එක කියලා. නැත්නම් මට ඇත්තටම කතා කරන්න එක කතා. ඔය 250යි 28යි යාර් තමයි මට ඉස්සෙල්ලම පේන්නේ. මිස්ටර් ඕ මිස් මම දන්නේ නැහැ පොඩ්ඩක් අන්මියුට් කරන්න. හ්ම් හරි. ලෙක්චර් එකේ ඉන්නවද කියන්නත් මම දන්නේ නැහැ. හරිද? හරි. එතකොට මොකද්ද මේ අපි ලියන රටාවේ ඉඳලා වෙනස් වෙන්න ඕන. එතකොට ඔයා තියරි එක අහන් ඉන්න ඕන. තියරි එක අහන් හිටියා වගේම ඒ අහන් ඉන්න තියරි එක ඇප්ලයි කරන්න දැනගන්නත් ඕන. හරිද? ඕක තමයි මම මෙතනදී ඒ කියන්නේ පුනරීක්ෂණ පන්තියේ නැත්නම් පේපර් ක්ලාස් එකේදී ඔයාලට කරවන්නේ. ඔයාලා දන්න හෝ නොදන්න තියරි එක. හරි. නොදන්න තියරි එකක් කියන්නකො ඒක අහුවෙලා නැහැ. දැන් ගිය පාර මාත් එක්ක හිටපු වැඩ කරපු අයට සමහර තියරි කොටස් හම්බුනේ නැහැ. එතකොට මොකද්ද? මම මේ තියරි ටිකත් ආවරණය කරලා දුන්නා. එහෙම ප්‍රශ්නයක් නෑ කිසිම විදිහකට අපි අර නමුත් අපේ ફોකස් එක තියෙන්න ඕනේ පාස් පේපර්ස් කොහොමද එන්නේ ඊට පස්සේ අපි අනුමාන ප්‍රශ්න කොහොමද ලියන්නේ සහ අපිට අර දැන් ප්‍රශ්නයක් දුන්නාම මේ ප්‍රශ්නේ අඳුරගෙන යන්නේ කොහොමද කියන එක තමයි අනිවාර්යයෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ. මොකද නැත්තම් හිතන්න එපා. ඔයාලා LLB වලට සමහර වෙලාවට කැට් එකෙන් පස්සේ පේපර් එකක් දකින්නේ ෆයිනල්ස් වලට වෙන්න පුළුවන්. ඒත් ඔයාලා ගොඩ ගිහිලා තියෙන්න පුළුවන්. හැබැයි මේකේ අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද්ද? පාස් පේපර්ස් නම් කරන්න ඕනේ. පාස් පේපර්ස් වලට අමතරව තව හදලා දෙන්න අනුමාන ප්‍රශ්න වගේ කරනවා නම් ඇත්තටම ඒකෙන් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් පාස් වෙන කෙනෙකුට ක්ලාස් එකක් එක පාස් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වැඩ කළා තමයි මොකද්ද? සාමාන්‍ය මේ ඇටර්නි ෆයිනල්ස් ඔය අමාරුයි කියනවට වඩා පාස් වෙන්න නම් ඔය ටික කරන්න ඕනේ. එතකොට එවිඩන්ස් වල දැන් කතා කළා කවුද? දිලීප සර් කරන්නේ. එතකොට මේ පාර මොකද්ද? පොඩ්ඩක් අනුකූලතා ප්‍රශ්න නැතුව පේපර්ස් දැක්ක. අද මම දාන්න ෂෙයා කරන්නම් පේපර්ස් ටික. ප්‍රශ්න පත්‍රයේ ටික ටික වෙනස් වෙනවා. මම එවිඩන්ස් වල කිව්වහම මොකද්ද වෙන්නේ? දැන් අපි දන්නවා ඇකඩමික් ස්ටයිල් එකට ලියනකොට අපිට අර මම කියනවා හැම වෙලාවෙම මේ නොතේරෙනම දෙයක් තිබ්බත් අපි අර උපුටා ගැනීම දන්නවා අහලා තියෙන පාඩම දන්නවා එහෙනම් මොකක් හරි ස්නායු කම්පනය කියන්නේ ඒකෙන් මොකක් හරි අල්ලගෙන අපි දන්නවා මේක ජුරිස්ම ගන්නකෝ ඔයගොල්ලන්ගේ ජුරිස් වල මේක මොනවද හිතන්නකෝ ඔය කෙල්සන් ගිනීස් බලවාදය කියලා ඒකේ මොනවා හරි වාක්‍ය දෙක තුනක් අල්ලගත්තා ඕන කෙල්සන් ගිනීස් බලවාදය තියෙන්නේ කියලා දන්නවා ඒ ටික ලියගෙන ඒත් ඔයාලට සාමාන්‍ය ලකුණු 12ක්වත් හම්බ වෙයි. හැබැයි මේ එවිඩන්ස් වල හරි එවිඩන්ස් වලට මම කතා කරන්නේ එවිඩන්ස් කතා කරනහද එවිඩන්ස් වල මොකද්ද වෙන්නේ හිතන්න ඒරියා එක ඔයා හරියට අයිඩෙන්ටිෆයි කරගත්තේ නැත්නම් හරියට තේරුම් ගත්තේ නැත්නම් මොකද්ද ලකුණු කොච්චරක් හම්බ වෙනවද ඔයා ලියලා තියෙනවා එවිඩන්ස් ඕඩිනන්ස් හදපු දවසේ ඉඳලා මෙන්න මෙහෙමයි කියලා. හැබැයි ඔයාගෙන් අහලා තියෙන ලේඛනගත සාක්ෂි කියන්නකෝ. ඒ ලේඛනගත සාක්ෂි වලට ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා හැබැයි පොඩි කැලලක් මෙන්ෂන් කරගෙන ඉහිලා තිනවා. මේ මොනවාද මේ ලේඛනගත සාක්ෂි වල. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාලට කීයක් ලකුණු හම්බ වෙයි කියලා හිතනවද? මිස්ටර් කුමාර ඉන්නව නේද? ඔව් මඩම් ඉන්නවා. ඔව්. කීයක් ලකුණු හම්බ වෙයි කියලා හිතනවා? මම දැන් භාගයක්වත් හම්බෙන්න තියෙන්නේ මොකද භාගයක්වත් හම්බ වෙන්නේ නැහැ. භාගයක් නෙමෙයි මිස්ටර් කුමාර 0 මාක් තමයි. හරිද? ඒ කියන්නේ ලකුණු බිඳුවක් තමයි. ඒ කියන්නේ මොකද්ද? අපි හරිය. ඒකයි ඔය එවිඩන්ස් අමාරුයි කියලා කියන්නේ. එවිඩන්ස් අමාරුයි. අමාරුයි කියන්නේ හේතුව තමයි අපි අර හරියට අපේ ඒරියා එක අඳුරගන්න නැතිකම. ඇයි ඒරියා එක අඳුරගන්න බැරි? ඒරියා එක අඳුරගන්න නැති යන්නේ අපි හිතනවා පාඩම් කරලා තියරි ටික ඔක්කොම ඕකේ ඔළුවේ තියෙනවා. එතනට ගිහිල්ලා ලියනවා කියලා යනවා. මම එක්සෑම් ලියන දවස්වල හිටියා ඔය අතට ඕපන් එකේ ගර්ල් කෙනෙක් මම හිතන්නේ.
ගේනවා ලොකු ෆයිල්ස් ටිකක්. හරිද? අර ටික පැයක්නේ අපිට සම්පැයක් වගේනේ තියෙන්නේ ෆස්ට් ඉයර්ස් ලා ඉවර වෙලා මේ තර්ඩ් ඉයර් එනකොට පැයක් වගේ දිනවා. අන හෝල් එකට යනවා අරක පෙන්නනවා බලනවා ලියනවා. එහෙම ලියන්න බෑ මේ එක්සෑම්. පෙරහුරුවක් අනිවාර්යයෙන්ම ඕන. හරි. ඒක තමයි නැත්තම් දැන් මොකද වෙන්නේ? තියරි ටික ඕකේ. මම තියරි ටික දන්නවා. මට තියරි එවිඩන්ස් ඕඩිනන්ස් කටපාඩම්. මේ සෙක්ෂන්ස් මෙහෙම කටපාඩම්. හැබැයි මොකද්ද ඇප්ලයි කරගන්න තියෙන්නේ? ඇප්ලයි කරගන්න තේරෙන්නෙත් නෑ ආන්සර් එක ලියා ගන්න තේරෙන්නෙත් නෑ එවිඩන්ස් අම්මා. ඉතින් අර ගහලා එනවා ළඟින් යන උත්තරයක් හරි ගහලා එනවා හැබැයි ලකුණු හම්බ වෙන්නේ නෑ. ඒක තමයි එවිඩන්ස් සාමාන්‍යයෙන් බලන්න එවිඩන්ස් තමයි ෆේල් වෙන්නේ ගොඩක්ම. ඔය එවිඩන්ස් පාස් වෙන්න නම් ඔයාලා මොකද්ද කරන්න ඕන? යන තියරි ක්ලාස් එක ඇත්තටම ඔයාලගේ ඔය ගන්නන ගුරුවරු හරි එක්ස්පර්ටීස්ලා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ අතේ වැඩේ තියෙන මොකද තේරුම් ගැනීම ඔයාලා සතුයි. තේරුම් ගැනීම ඔයාලා සතුයි සහ ආන්සර් එකක් ලියන එක ඔයාලා සතුයි. එතකොට මොකද්ද වෙන්නේ? ඒ ආන්සර් එක ලියන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. එක එක සබ්ජෙක්ට්ස් වලට. හරි. ඒ හිතන්නේ කමර්ෂල් 1 වල ලියන විදිහට නෙමෙයි අපි එවිඩන්ස් වල ලියන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? ඔය කමර්ෂල් 1 වල රක්ෂණය වගේ පාඩම් නේ. අපි ඒකට කතා කරන්නේ යන් ඉස්සරහට. ඒවයි කොහොමද ආන්සර්ස් ලියන්නේ? ඒගොල්ලෝ ලොකු හැලි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලා. ඒක ඔළුවෙන් අතහැරගන්න. කොහොම වුණත් ඔය ආන්සර් එක ලියන්න නැතුව ගියොත් හරි ෆෝමැට් එකට ආන්සර් එක දාගන්න බැරුව ගියොත් හරි මොකද ඔයාලට වෙන්නේ? ඔයා ඇකඩමික් ස්ටයිල් එකට පුරුදු වෙච්ච ළමෙක්. මටත් ඒක එහෙම තමයි පළවෙනි දවස්වල ආන්සර්ස් ලියනකොට. මොකද මමත් ඇකඩමික් ස්ටයිල් එකට පුරුදු වෙච්ච කෙනෙක්. එහෙම යනකොට එවිඩන්ස් හෝ වේවා, කමර්ෂල් හෝ වේවා, ක්‍රිමිනල් හෝ වේවා, ඔය කන්වැන්සිං හෝ මොනවාම හරි වේවා අපි අර මුලදි ගත්ත ටිකම තමයි අර අපිට හුරු ඇකඩමික් නේ ඔන්න ඔහේ ලියාගෙන යනවා. හරි. ඉතින් මොකද්ද වෙන්නේ? ලකුණු හම්බ වෙන්නේ නැහැ. අපි සබ්ජෙක්ට් එක ෆේල් වෙනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ ඔළුවෙන් අතහැර ගන්න. දැන් ඇකඩමික් ටික අමතක කරන්න. හරි. ඔය ඇකඩමික් වලින් මේකට ගේන්න කිසි දෙයක් නෑ. ඔයාලට කමර්ෂල් 2 වල ඇරෙන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ඇරුණාම ඔය අපේ ඇකඩමික් ස්ටයිල් එක, IRAC මෙතඩ්ස් ඔය ඔක්කොම ඔළුවෙන් අතහැරලා ෆ්‍රෙෂ් කෙනෙක් විදිහට මෙතනට එන්න. හරිද? ෆ්‍රෙෂ් කෙනෙක් විදිහට ඇවිල්ලා බලන්න අර කලේ වතුර නැති කරගෙන. එතකොට තමයි කලේ පිරෙන්න ලේසි. එතකොට මොකද්ද වෙන්නේ ඔයාලට? හොඳට නොලෙජ් එකක් එනවා. හොඳට ආන්සර්ස් ටික ලියා ගන්න පුළුවන්. එවිඩන්ස් වල කරන්නේ මෙහෙම. එවිඩන්ස් වල 55 වගන්ති තියෙනවා. කවුරු හරි බලපු කෙනෙක් ඉන්නවා නම් මතක නම් බලන්න. හරිද? දැන් එවිඩන්ස් ඕඩිනන්ස් තියෙනවා නම් පෙළ ගන්න. මම එක්ස්ප්ලেইন කරන්න හැලුකුවට. මේ 55 වගන්ති වලින් අනුකූලතාවය ප්‍රශ්නයක් එනවා. හැමදාම වගේ ගිය පාර දුන්නේ නැහැ. නමුත් හැම පාර වගේ 55න් අපි දන්නවනේ පේපර් ස්ට්‍රක්චර් එක ඔයාලා දන්නවනේ මම එදා කියා දුන්නා පේපර් ස්ට්‍රක්චර් එක කොහොමද කියන එක. එතකොට කම්පල්සරි ක්වෙස්චන් එකට එවිඩන්ස් වල මේ තාක් කාලයක් සමහර වෙලාවට අනුකූලතාවය හෝ ඔය ඩොකියුමන්ටරි එවිඩන්ස් එක කියන්නේ ලේඛනගත සාක්ෂි හරි මොනවා හරි ඒ වගේ දෙකකින් පාර්ට් 1 හෝ පාර්ට් 2 වලින් දුන්න කම්පල්සරි ක්වෙස්චන්. එතකොට මේකේ මොකද්ද පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ක් හම්බ වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපි පාඩම් කරපු නැති ඒරියා එකකින් පළවෙනි ප්‍රශ්නය ආවා. හරි. එහෙම ආවනම් ඔන්න අර ලකුණු 20 අපිට නැති වෙන්න පුළුවන්. ඒ හන්දා එවිඩන්ස් වල හොඳට මතක තියාගන්න. එවිඩන්ස් පාඩම් කරනකොට මම හැමදාම කියන එවිඩන්ස් වල මොකද්ද වෙන්න ඕනි? එවිඩන්ස් ඕඩිනන්ස් ගත්තොත් නම් සාමාන්‍යයෙන් අපබ්‍රංශ තමයි. සිංහල මමත් සිංහල කෙනෙක්. හැබැයි මටත් ඒක පළවෙනි දවස්වල කියනකොට මෙන්නෝ මගුලක් තේරෙන්නේ නැහැ. ඇයි? ඒක අර පරණ කාලෙම තියෙන සිංහල. ඒ හන්ද හොඳට මතක තියාගන්න එවිඩන්ස් පාඩම් කරනවා නම් ඔයා පාඩම් කරන්න යන්න කලින් තේරුම් අරගන්න. ඒක තමයි එවිඩන්ස් වලට හොඳ මාර්ක් එකකට යනවා නම් ඔයාට වෙන්න තියෙන්නේ. මොකද්ද? එවිඩන්ස් අර අපි ගිරව දාන සබ්ජෙක්ට් තියෙනවනේ. එහෙම සබ්ජෙක්ට් එකක් කිව්වට මේක මොකද්ද වෙන්න ඕනේ? තේරුම් අරගන්න. මොකද ඔයාට සාමාන්‍යයෙන් ඔය අපි සාක්ෂි ආඥා පනතන එවිඩන්ස් ඕඩිනන්ස් මේ සාක්ෂි වල අපිට පස්වෙනි වගන්තියෙන් අනුකූල කරගන්න පුළුවන් කියලා හිතෙන තැන් තියෙනවා. ඒ වගේම තමයි මොකද්ද 9 වෙනි වගන්තියෙන් අනුකූල කරගන්න පුළුවන් තැන් කියලා හිතෙන තැන් එනවා. එතකොට මොකද්ද ඔයා දැන් ඇත්තටම ප්‍රැක්ටිස් එකට නෙවෙයිනේ මේක එක්සෑම් එක පාස් වෙන්නනේ. එතකොට මොකද බලන්න ඕන ලෙක්චරර් බලාපොරොත්තු වෙන ආන්සර් එකයි අර මම ඔයාලට කිව්ව එවිඩන්ස් ඕඩිනන්ස් බලනකොට නිදර්ශන කියලා දේවල්. හරි. ඔය නිදර්ශනයකින් තමයි ගොඩාක් වෙලාවට ප්‍රශ්න අහන්නේ. එතකොට මොකද්ද වෙන්නේ ඔයා නිදර්ශන ටිකත් හොඳට බලා ගන්න ඕනේ. ඒ නිදර්ශනයි අප්ඩේට් කේස්. මොකද අප්ඩේට් කේස් කියන්නේ සර් දිදීප සර් ගිය අවුරුද්ද දැන් මේ යනවනේ ඒ ලෙක්චර් සීරීස් එකට සාමාන්‍යයෙන් අලුත් කේසස් හඳුන්වලා දීලා තියෙනවා.
ඔයා කොච්චර පරණ නෝට්ස් හොයාගෙන සීනියර්ස් ළඟින් අරගෙන ඒ මොනවා කොහොම වුණා වුණත් හිතන්නකො කේසස් 10ක් ලිව්වයි කියලා ඔයා අපි දන්නවා මොනවද පාපොච්චාරණය කියලා පාඩමක් එනවා අලා එවිඩන්ස්. ඒ පාපොච්චාරණයට ඔයා ලියනවා මොකද්ද? හොත්ත කේස් දාලා ලිව්වා කියනවා. මම කේසස් 10ක් විතර දැම්මා කියලා කියනවා. එහෙනම් ලකුණු හොඳට එන්න ඕනේ. කේසස් 10ක් කියන්නේ ඇත්තටම හොඳ පරාසයක්නේ. හැබැයි ඔයාට එන්නේ ලකුණු 5ක්වත් එන 5ක් කියන්නේ කොයිද 20 16න් 5. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මාකින් ස්කීම් එකට දෙන්නේ යාළගේ ප්‍රසන්ටේෂන්ස් වල යාළගේ නෝට් එකේ තියෙන කේසස් තමයි. එහෙම නැතුව ඔයා කොහෙන්වත් හොයාගෙන හිතන ඔයා දැන් අවුරුදු 5ක විතර අපි දැන් ඔය LLB වල කරන්නේ එහෙමනේ අවුරුදු 5ක විතර හැමෝගෙම හොයාගන්නවා ඒ ටික බලනවා ඒ ටික Tamanට කැමති විදිහට හදනවා. හැබැයි මේකෙදි එක නවත්තගත යුතුයි. මොකද්ද වෙන්න ඕනි? අප්ඩේට් කේසස් ලියන්න. අප්ඩේට් කේසස් ලිව්වෙ නැත්නම් මොකද්ද වෙන්නේ? ඔයාලට ලකුණු අඩුයි. සාමාන්‍යයෙන් ඉතින් ලිව්වා කියලා අර 10ක් ලිව්වත් හිතන්න එක ළමෙක් ලියනවා මේ කේසස් 10ක්. හරි පරණ ඒවායින් හොයාගෙන එහෙම කේසස් 10ක් ලියනවා. තව ළමෙක් ලියනවා මොකද්ද කේසස් 3ක් ලියනවා හැබැයි අප්ඩේට්ම කේසස්. හරි මොකද මේ කොලෙජ් එක අර කැම්පස් එකෙන් වෙනස් වෙන්නේ හැමදාම අප්ඩේට් වෙනවා. හරි අප්ඩේට් වෙනවා අප්ඩේට් කේසස් දානවා. ඔන්නතෙන්දි මොකද සමහර විෂය කරුණු එවිඩන්ස් වල උනත් උගන්වන්න නැති වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට මොකද ඇත්තටම ටික පාඩම් කළ වැඩක් නැහැ නේ. අපි දැනගන්න ඕනේ උගන්වන්න නැති කොටස මොකද්ද කියලා ඒක අතහැරගෙන යන්න. එහෙම ගියාම වාට මොකද්ද වෙන්නේ? අර අප්ඩේට් කේස් 3ක් දාලා ලියපු කෙනාට ලකුණු 20න් 18ක් විතර එන්න බැරි කමකුත් නැහැ. මොකද අත දිගේ අරලා ලකුණු දෙනවා. ඔයා හරියට ලියලා තිබුණා වාට ලෝභ නැතුව ලකුණු දෙනවා. හැබැයි ඒ වගේම තමයි මොකද්ද අර අනවශ්‍ය දේවල් ලියලා වැල්වට අරන් ලියලා මට ලකුණක් දෙයි කියන තැන ඉඳලා ලිව්වොත් අට බිඳුවක් එන්න පුළුවන් තැනකුත් තියෙනවා. මම පර්සනලි හොඳටම අඳුරන ගර්ල් කෙනෙකුටත් ඒක එහෙම සිද්ධ වුණා. හරිද? ඉතින් ඒ හන්ද ඒ රිස්ක් එක ගන්න එපා. ඒ රිස්ක් එක ගන්න එපා. කේසස් ටික හොඳට බලා ගන්න. මේකේ වෙන්න ඕන දැන් කොහෙන් හරි තියරි ටික ඔලුවට දාගෙන හැබැයි පාඩම් කරනකොට පාඩම් කරාම සමහර වෙලාවට සමහර දේවල් අමතක වෙන්න පුළුවන්. හැබැයි ඔයා තේරුම් අරන් පාඩම් කරලා බලන්න මේකේ වෙනස බලන්න. සමහර දේවල් අපි පාඩම් කරනවා. හිතනකො SOGO එක කියලා ඒකේ වගන්තිනේ පාඩම් කරගන්න වෙන තැන තියෙනවා. හැබැයි මොකද්ද එවිඩන්ස් ඔය වගේ ඔයා හොඳට තර්ක කරලා හොඳට දැන් හිතන්නකො අපි 6 වෙනි වගන්තිය කියලා. ඔය 6 වෙනි වගන්තිය කොහොමද එන්නේ? මොනවද ඒකට තියෙන නිදර්ශන? මේක ආවොත් මෙහෙමයි. මෙන්න මෙහෙමයි. මේ වගන්තිය මෙහෙමයි. එහෙම කරොත් මොකද්ද ඔයාලට වෙන්නේ? සාමාන්‍යයෙන් මතක තියෙන කාලයට වඩා තේරුම් අරගත්ත දේ ගොඩක් කල් එක්සෑම් එකට යනකම් ඔයාට අමතක නොවී තියෙන්න පුළුවන්. හරි. ඒ හන්දා කරුණා කළා මොකද්ද වෙන්න ඕනි? එවිඩන්ස් වගේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. හොඳේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නම් පාඩම් කරන්න කලින් තේරුම් ගත යුතුමයි. හරි. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය අහන තියෙන එවිඩන්ස් ලේසි කියන. මම නම් අහන්නේ සාමාන්‍යයෙන් ගර්ල්ස්ලා හැම එවිඩන්ස් ලේසි කියලා. සෝරි ඒ වගේ හැමෝම කියන්නේ එවිඩන්ස් අමාරුයි කියලා. දැන් මෙතනත් මට ආව ආන්සර්ස් තියෙන එවිඩන්ස් අමාරු. හැබැයි එවිඩන්ස් දැන් ගිය පාර අපිත් එක්ක ඉඳපු අයගේ එවිඩන්ස් ඇත්තට මේගොල්ලන්ට ලේසි කියලා කිව්වා. හරි. මොකද වෙන්නේ? එවිඩන්ස් වල අර ට්‍රික්ස් ටිකක් තියෙනවා. ආන්සර් එකක් ලියන හැටි තියෙනවා. ඔය ටික හරියට අල්ලගෙන ඔයා ගියොත් වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් වාට එවිඩන්ස් අමාරුයි කියන්නේ නැහැ. හරි. ඒක නිසා අඩුම තරමේ එවිඩන්ස් වලට 50න් 60න් එහාවත් ගන්න හැකියාවක් ඔයාට තියෙනවා. හරි එවිඩන්ස් ගැන තව මොනවද තියෙන ප්‍රශ්න අපි A to Z කතා කරමු. ඔයාලට නෝට් එකක් අප්ඩේට් කේස් එක නෝට් එකක් හම්බ වෙනවා. සහ පාස් පේපර්ස් ටික දෙනවා. ඒ වගේම හදපු අලුත් ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒවත් ඔයාලා ලියන්න ඕන. එහෙම ලිව්වොත් තමයි ඇත්තටම ඔයාලට අහලා බලන්න සමහරු කියන එකක් නේ සමහරු කියයි. හොඳට ඔයාලත් එක්ක ෆිට සීනියර්ස්ලා ඉන්නවනේ හොඳට මේ ඔය එක්සෑම් පාස් වෙලා ඉන්න හොඳ සීනියර් කෙනෙක් අල්ලලා අහන්න කොහොමද එක්සෑම් ගොඩ ගියේ කියලා. හරි. කොයි වෙලාවකවත් අර තියරි ටික තණ්හාවට ඔළුවේ තියාගෙන හිටියයි කියලා නම් සහ අර පොත් මේසේ වටේට තියරි ටික තියාගත්තා කියලා නම් සාමාන්‍යයෙන් හොඳ මාක් එකකට නම් යන්න බෑ. හරි. ඒක තේරුම් අර ගැනීම මද තමයි. හරි. ඔයාට අන්තිම දවස් වෙනකොට එවිඩන්ස් වලට උනත් හාෆ් ෂීට් කොලේක වගේ ෂෝට් නෝට් එක හදාගෙන යන්න පුළුවන්. කේසස් අමතක වෙනවා නම් කේසස් ටික තියාගන්න. එහෙම නැතුව ඇත්තටම වෙන්න ඕනේ එන්නේ කතාව තමයි. මොකද මම හැමදාම කියනවා පැය 3යි තියෙන්නේ. කම්පල්සරි ක්වෙස්චන් එකත් එක්ක තව ප්‍රශ්න 5ක් ලියන්න ඕන. ඒ පහට අර අපි හිතාගෙන ගියාට බෑ. මේක මොකක්ද අර කියන්නේ වෙනද? වෙහෙර ගිලපු කෙනාට අග්ගලාව කච්චද්ද කියලා නෑන්නේ. හැබැයි මොකද්ද වෙන්නේ?
අග්ගලාව කජ්ජක්ද කියන එක තමයි මාක් එකක් වෙන්නේ. ඒ හන්ද රිස්ක් එක ගන්න එපා. මෙතන ෆ්‍රෙෂ් අය ඉන්නවා. හරි ෆ්‍රෙෂ් අය කියන්නේ මා කියන්නේ දැන් සෙකන්ඩ් මේ රිවිෂන් එකට මේ පාර අලුතෙන්ම රෙජිස්ටර් වෙන අය කොලෙජ් එකට කරුණා කරලා ඔළුවෙන් අතෑර ගන්න. මම ඉදත් කිව්වා මගේ එදා ෆ්‍රී සෙෂන් එකට හිටියනම් කරුණා කරලා අතෑර ගන්න නෙගටිව් තෝට්ස් ටික. හරි. ඒ කියන්නේ මොකද එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව තමයි මේක අමාරුද ලේසිද කියලා ඔයාලා එයාලගෙන් අහන්න. හරිද? සාමාන්‍ය දැන් මම ඒක විශ්වාස කරන දෙයක්. හිතන්න අම්මා තාත්තා කියන දේනේ අපි සහ ගුරුවරු කියන දේනේ අපි අහන්නේ. එතකොට ඔයාලට කවුරු හරි කියනවා ඔය පාරේ යන්න එපා හොල්මන් ඉන්න. හැබැයි ඔයා ඊට කලින් හොල්මන් දැකලා තියෙනවද ඒ පාරේ? නැහැ. කවුරු හරි කිව්වොත් අපේ හිතේ මොකද්ද වෙන්නේ? ඒක පළපදියන්නේ. ඒ හන්ද උපදේශක් වුණත් ගන්න හරියට එක්සෑම් එකක් කරලා සහ ඒක රිසල්ට් එකක් දාලා තියෙන ඔයාලට ෆිට කෙනෙක්ගේ. මොකද මේ එක්සෑම් මේ ෆීල්ඩ් එකේ සාමාන්‍ය සෙල්ෆිෂ් අය වැඩි. ඒක නිසා ඔයා මේකට පනින්න කලින් හරි ඔයා මොහොතට පයින්න හරි ගඟට හරි පයින්න කලින් හිතන්න එපා ගඟ කොහොමද කියලා අනුන්ගෙන් අහලා ඒ අනුන්ගේ මතය ඔයාගොල්ලේ පළපදියම් කරගන්න එපා. අන්න ඒක තමයි අංක 1. නෙගටිව් තියෙන දේවල්. හරි නෙගටිව් තියෙන දේවල් අයින් කරගන්න. ඒක නිසා ඒක හදාගන්න පොසිටිව් වෙන්න. මම ඉදත් කිව්වා මතක අපේ ගෙදර සාමාන්‍යයෙන් කතා වෙන දෙයක් තමයි අර අපි හඳේ කතාව. හඳ අල්ලන්න ඕන නම් අඩුම තරමේ අර ඈතට ඊතලයක් විද්දොත් හඳට වැදින්න අඩුම තරමේ උස පොල් ගහට උඩින් හරි ඒ ඊතලේ යන උසම පොල් ගහට උඩින් හරි. ඒ කියන්නේ හිතන්න ඔයා ෆස්ට් ක්ලාස් එකකට වැඩ කරනවා. හරි එහෙම තමයි හැමෝම යන්න ඕනේ. මොකද ෆස්ට් ක්ලාස් එකක් කියන්නේ ගන්න බැරි දෙයක් නෙමෙයි. ඔයාට කොලෙජ් එකේ ඒක දෙනවනම් ඔයාලට තියෙන ගන්න. හරි. ගත්ත අය ඉන්නවනේ. සෙකන්ඩ් ක්ලාස් හෝ වේවා, ෆස්ට් ක්ලාස් හෝ වේවා, පාස් වෙච්ච අය පළවෙනි පාර හොඳට. ඉතින් එහෙමයි ඉන්න. ඔයාට තියෙන්නේ මොකද? ටිකක් මහන්සි වෙලා හරි ට්‍රැක් එකේ යන්න විතරයි. එවිඩන්ස් ගැන කියන්න තියෙන සාමාන්‍යයෙන් මම ඔයාලට එවිඩන්ස් වල සිලබස් එක දෙන්නම්. සිලබස් එක දුන්නාම ඔයාලා බලන්න ඔයාලගේ කොච්චර කවර් වෙලාද කියලා. හරි. ඒ කවර් වෙච්ච ටිකත් එක්ක මොනවා හරි අතපසු වෙච්ච දේවල් හෝ මොනවාද ඔයාලට තේරෙන්නේ. ඇත්තටම එවිඩන්ස් කියන්නේ සාමාන්‍ය එකපාරින් අපි තේරුම් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකකුත් නෙමෙයි සමහරුන්ට. සමහරුන්ට කැමති එක එක්කෙනා ඉතින් අර මං කියන්නේ තේරුම් අරන් පාඩම් කරන්න යන්න කියන එක. ඒක නිසා අප්‍රසන්න කරගන්න එපා පළවෙනි පාර. හරියට තියරි එක ඔලුවට දාගන්න හරියට අර තේරුම් ගත්තට පස්සේ. ඊහාන සමහර දේවල් අපේ ජීවිතේ තියෙනවා අර එකපාරක් එපා වුණොත් ඉතින් ආයෙ එක බල සමහර මිනිස්සු ඉන්න එකපාරක් එපා වුණොත් ආයෙ මනසට මූණවත් බලන්න හිතෙන්නේ. එහෙම දේවල් තියෙන. ඒක හන්ද එවිඩන්ස් වලට ඒක කරගන්න එපා. එවිඩන්ස් කියන්නේ හරි ලේසි සබ්ජෙක්ට් එකක්. හරි ට්‍රැක් එකේ යන්න කවුරුත් කියනවට අමාරුයි කියලා හිතන්නත් එපා. හැබැයි මෙහෙමයි අමාරු වෙනවා මොකද්ද ඔයා පාඩම් කළේ නැත්නම්. පාස් පේපර්ස් වලට උත්තර ලියලා හරියට ඒක මාක් කරගත්තේ නැත්නම්. ඊට පස්සේ මොකද්ද? ඒ හරි ට්‍රැක් එකේ ගිහිල්ලා හරියට ඒක පාස් වුණේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඉතින් අමාරුයි තමයි. හරි. හරි. මොනවද තියෙන ප්‍රශ්න? එවිඩන්ස් ගැන. එවිඩන්ස් ගැන අපි දිගට කතා කරමු. මම ෂෙයා කරන්නම් ඔයාලට. ඔව්. එක්ස්කියුස් මේ එක්සෑම් එකේදී අපේක්ෂා කරනවාද දැන් එවිඩන්ස් වල තියෙන ඒ තියෙන ඒ වගන්ති වල තියෙන වචන ඒ ආකාරයෙන්ම ඒව අපේක්ෂා කරන්නේ නැහැ නේද? ඒකේ තියෙන තේරුම අරගෙන ඒකට වලින් හරියන්නේ නෑ. කොයි වෙලාවකවත් නෑ මිස්ටර් කවුද කතා කළේ? මම කුමාරතා මිස්ටර් කුමාර නෑ. ඒ විදිය නෑ. කොයි වෙලාවකවත් කොහොමවත් නෑ. එවිඩන්ස් ඕඩිනන්ස් කියන්නේ අම්මෝ සෑහෙන්න අමාරු එකක්. හැබැයි මෙහෙමයි. ඔයා වචන අරගෙන අර අර්ථ විකෘති වෙන්නේ නැති වෙන්න. හරි. අර්ථය 6 වෙනි වගන්තිය ගත්තොත් 7 වෙනි වගන්තියේ අර්ථය එතනට එන්න බෑ. රෙස් ජුඩිකාටාම තමයි. එහෙමනම් ඒ වචන අර්ථ මේ විරහි ඒ කියන්නේ අර්ථය විකෘති වෙන්නේ නැතුව ඔයා අරගෙන ලිව්වා කියලා කිසි ප්‍රශ්නයක් නෑ මිස්ටර් කුමාර්. හරිද? ඇත්තටම ඉතින් අපි මිනිස්සුනේ අපිට ඔක ඒ කියන්නේ එවිඩන්ස් ඕඩිනන්ස් එකේ ওই ටික පාඩම් කළොත් වෙන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි මොකද තව තියෙනවානේ සිවිල් තියෙනවා ක්‍රිමිනල් ප්‍රොසීඩි අපෝ කමර්ෂල් තියෙනවා කමර්ෂල් වල SOGO කුලිසිනකර ගේපාර කරලා තිබුණේ නැහැ මේ ওই ටික ඔක්කොම තියෙනවානේ ඉතින් මොකද කන්වෙන්සින් නොතාරි සංඥා පාඩක අම්මෝ ওই ටික අර තේරුම් ගන්න ඒකයි මම කියන්නේ තේරුම් අරගත්තට පස්සේ ඔයාලට මතක නැති වෙන්නේ හරි ඒක දැන් බලන්නකෝ සමහර වෙලාවට අපි මේ කටපාඩම් කරන් යනවානේ කටපාඩම් කරගෙන ගියාම එක්සෑම් එකට ගිහිල්ලා බලන්න මේක වෙලා තියෙනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට එක්සෑම් එකට ගියාට පස්සේ මේ මතක නැති වෙනවා. හරි මතක නැති කොහෙන්වත් එන්නේ නැහැ. හැබැයි ඔයා පාඩම් කරගෙන ගියොත්
සෝරි මතක තියාගෙන ඒකේ තියෙන දේ රෙස් ජුඩිකාටා හයවෙනි වදන්තිය. ඒතර රෙස් ජුඩිකාටා කියන්නේ මොකද්ද? කොහොමද කියන එක මතක තියාගෙන ගියොත් ඔයාට වෙන්නේ මොකද්ද? අඩුම තරමේ වචන ටික ගැට ගහලා හරි ලියලා එන්න. ඒකයි මම කියන්නේ එවිඩන්ස් වගේ සබ්ජෙක්ට් එකක් දිලිපස කරන්නේ හරි දිලිපස දන්නවනේ. එතකොට කොහොමද වෙන්නේ සාමාන්‍යයෙන් අපි අර ඇත්තටම ලෝයර්ස්ලානේ උතනින් බිහි වෙන්නේ. හරි. ග්‍රැජුවේට්ස්ලා නෙමෙයිනේ ප්‍රොෆෙෂන් එකටනේ අපි යන්නේ. ප්‍රොෆෙෂන් එකට සුදුසුද කියලා තමයි ඔය බලන්නේ ඔයාලා. එතකොට යන්නේ කොහෙද මල්ලේ පොල් ආන්සර්ස් දුන්නොත් එයාට ඉතින් sorry.com තමයි. හැබැයි ඔයා ඒ වගන්තිය විකෘති වෙන්නේ නැතුව මෙන්න මේ ටික මෙහෙමයි කියලා ලිව්වොත් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරි. හරි. තාම මොනවද එවිඩන්ස් ගැන තියෙන ප්‍රශ්න? එවිඩන්ස් ගැන කතා කරනවා. දැනට මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න? හ්ම්? ප්‍රශ්න නැද්ද? හරි එන්න. එතකොට ඔව් මිස් අපි ඒප්‍රිල් එක්සෑම් එක කරත් මේ සිලබස් එක ඕකේද ප්‍රශ්න next April. Oh, next April ඔව් though. මිස් Oh, next April ඔව් though. යස් මිස් දැන් next April සාමාන්‍ය මෙහෙමයි. පොඩ්ඩක් වෙනස් වෙන තැන් තියෙනවා. හැබැයි බේස් වෙන්නේ ඔක්තෝබර් එකේ. හරි. ඔක්තෝබර් එක චුට්ටක් ටච් කරලා ඒක කරලා තියෙන ටිකම තමයි යන්නේ මොකද්ද? ඒප්‍රිල් වලටත් යන්නේ ඒ ටිකම තමයි. හරිද? හරි. ඕකේ මිස් තැන්ක් ඔව් එවිඩන්ස් එකෙන් පාඩම් කරගන්න. පාඩම් කරගත්තට පස්සේ කියන්නේ ඔව් මේ පාරත් දිලිපස තමයි. දිලිපස තමයි ඉන්නවනේ. කාලිංග සර් නැහැ දිලිප සර් ඉන්නවා. එතකොට ඉතින් මොකද්ද වෙන්නේ මේක ප්‍රශ්නයක් නැහැ. සමහර පාඩම් දැන් අර පොලිසියෙන් අක්කරේ මම එතනට එනකොට කියන්නම් ඒ ටික කරලා තිබුණේ නැහැ මිස්ටර් මොහමඩ්. හරි. අනිත් ඒවා කරලා තිබුණා. ඒක තමයි මම කියන්නේ හැමදාම අප්ඩේට් වෙන්න. කොලෙජ් එකේ ළමයෙකුට වෙලා මේ කරන ලෙක්චර් අප්ඩේට් වෙන්න කෙනෙක් ක්ලාස් එකක් කරනවා. එයා අප්ඩේට් වෙන්න ගොඩක්. මොකද ඒවා කරන ඒවා මොනවද නැත්තේ මොනවද කියන එක හරි අප්ඩේට් වීමක් තියෙනවා. එවිඩන්ස් වලත් කරලා තිබුණ නැති පාඩම් තිබුණා. එතකොට ඒ වගේ ඒවා අතහැරලා අපිට යන්න පුළුවන්. හරි නේද? මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ පාර ළමයි අඩු වෙන්නේ නේද විභාගෙ ලියන්නේ? ඒක වාසියක්ද? ඒක නැත්තම් ඔක්තෝබර් එක්සෑම් එක කොහොමද අමාරු වෙන? එහෙනම් ඒක එහෙමද වෙන්නේ? මිස්ටර් රොෂාන්ද ඔව්. ඇයි අමාරුයි කියන්නේ මෙහෙමයි. ළමයි අඩුවෙන් කියන්නේ දැන් ඔය අපි අනිත් ඒවා කොහෙද මේ කොළඹ ෆැකල්ටි ඊට පස්සේ ජැෆ්නා ඊට පස්සේ පේරා හිටියා සාමාන්‍ය ඒප්‍රිල් වලට. ඒතර ප්‍රවුඩ් එක වැඩි වුණා. කොලෙජ් එකේ අය ෆ්‍රෙෂ්මන් ඒගොල්ලෝ එනවා ඔක්තෝබර් වලට. දැන් ඔයගොල්ලොන්ට ඔක්තෝබර් වලට යන්න බෑනේ. එතකොට ඔයගොල්ලෝ නෙක්ස්ට් ඒප්‍රිල් ළමයි අඩු වෙනවා කියන්නේ ඉතින් මෙහෙමයි. ළමයිත් එක්ක ගාන බලලා තමයි ඒගොල්ලෝ කොච්චර පාස් කරනවද කොහොමද කියන එක හදන්නේ. සබ්ජෙක්ට් එකට කොහොමද මෙහෙමද කියන එක බලන්න. එතකොට පාස් තරඟය වැඩි වෙනවා ළමයි වැඩි වුණොත්. හැබැයි සමහර අවුරුදු වල නම් පාස් කළා 700 ගානකුත් ඉඳපු බැච් තිබ්බා. ඒක කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා ඔයාගේ සබ්ජෙක්ට් එක හරියට දැනගන්න. හරිද දැන් අපේ පාරත් එහෙම ලිව්ව ගොඩක් කට්ටිය. එතකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. මුල් 100ට එනවද 50ට එනවද මුල් 100ට එනවද කියන එක ඔයා අතේ තියෙන. හරි වෙන කවුරුවත් අතේ නෙවෙයි. පේපර් එක හදන ලෙක්චරර්වත් එහෙම නැහැ. ඔයා හරියට නොලෙජ් එක අරගෙන හරියට එක්සෑම් එක ලිව්වොත් හරියට තේරුම් අරගෙන අර මුල් 100ට එනවා කියන එක නැති. හරි අපේ පාර සෑහේ මං හිතන්නේ දෙදස් ගානකට විතර කිට්ටුවෙන් ලිව්වා. ඉතින් මුල් 100ට එනවා කියන්නේ හරි ගේමක් ඉතින්. තමන් හරියට වැඩ කළා කොහොම ගියොත් ඉතින් මිස්ටර් රොෂාන් ඔයාට ඒක බැරි වෙන්නේ නැහැ. ඔයා ෆස්ට් ටයිම් නේද ලියන්නේ? නෑ මම මේ මාස දෙකකට කලින් රටේ ඉඳලා ඇවිල්ලා මේ එක්සෑම් එක ලිව්වා. මාස දෙකකින් විතර ප්‍රිපෙයාර් වෙලා. ඔව්. සබ් එවිඩන්ස් එකයි තව කමර්ෂල් 1 වගේ තමයි ටිකක් අවුල් උනේ. ඒ හින්දා තමයි මම ජොයින් මට හිතන්නේ මම ඒ කියන්නේ ඒ දෙක හොඳට කරේ නෑ කියලා. මාස දෙකක් එකමාරක් තුනක් ඇතුළත තමයි එක්සෑම් එක මම කරේ. මම LLB කරේ 2022. ඊට පස්සේ මම ලංකාවේ හිටියේ නෑ. රයිට් රයිට්. ඒක මම ඔක්තෝබර් කරනවද ඔයා? ඔව් දැන් මේ ඔක්තෝබර් කරන්න වෙයි කියලා මට හිතෙනවා අනිවාර්යයෙන්. ඒ හින්දා මම තමයි ඔව් දැන් බැලුවේ මේ මේකට ජොයින් 27 රිසල්ට්ස් එනවා මිස්ටර් රොෂාන්. ඔව් ජූලි 27 වගේ එනවලුනේ. 27 එනවා. ඒගොල්ලෝ කියපු දවසට එනවා. හරි? කියපු දවසට කිසි ප්‍රශ්නයක් නැහැ. උදේ ඉඳලා පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඉන්ටර්ප්‍රිටේෂන් දානවා එකට දෙකට විතර. 3-4 වෙනකොට ආයි ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් දාගෙන යනවා ඔහොම. එහෙනම් මේ 27 නම් 27ම තමයි. බලමුකෝ මිස්ටර් මට පොඩක් ආන්සර් එකක් ලියලා එවන්නකෝ. එතකොට මට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ.
හරිද මිස්ටර් ඔව් නෑ රොෂාන්? මට හිතෙනවා මිස් ඒ කියන්නේ සබ්ජෙක්ට් දෙකක් හෝ තුනක ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. කියන්නේ ඔව් දැන් කමර්ෂල් 1 වල සෙක්ෂන් අමතක වුණා. එවිඩන්ස් එක අර පළවෙනි ප්‍රශ්නේ ලිව්වේ නෑ. හ්ම් එතකොට හ්ම් ඒකවුන්ට්ස් එකේ පොඩ්ඩක් වෙලා මදි වෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. හ්ම් මෙහෙමයි ඒක දැන් මට හිතෙනවා ඒක ඔව් කරන්න වෙයි කියලා. කියන්නේ අර සබ්ජෙක්ට් කීපයක් හොඳටම කරා. ඒ වුණාට ඒක ඒ මට හිතෙන්නේ දැන් රිෆර් එකක් හරි එන්න නම් මිස්ටර් රොෂාන් අපිට එක සබ්ජෙක්ට් එකයිනේ පොඩ්ඩක් අඩු මාක්ස් තියාගන්න පුළුවන් 30යි 39යි අතර දැන් දෙකක් තුනක් හෙට මෙහෙට වෙනවා හැබැයි මෙහෙම වෙන්න පුළුවන් අපි අමාරුයි කියන සබ්ජෙක්ට්ස් වලට හොඳට ලකුණු වෙන්නත් පුළුවන් හොඳේ ඒක හන්ද ඒක ඉතින් දැන් අර ඒ වෙලාවේ තිබිච්ච සිටුේෂන් එකත් එක්ක දැන් අර අපිට පොඩක් අමතකයි මොනවද ඒ වෙලාවේ ලිව්වේ කියන එක නමුත් ප්‍රිපෙයාර් වෙන එක හොඳ ඔක්තෝබර් ලියනවා නම් සාමාන්‍යයෙන් දැන් මේ ඉඳලා වැඩ පටන් ගන්න ඒකේ එතකොට මිස් අර මේකේ රිවිෂන් සීරීස් එක කොහමද යන්නේ මේ මොන වගේ දවස්වලද කොහොමද තියෙන්නේ දවස් කීයක්ද? මේ කියන්නේ මිස්ටර් මේ මම දාන්නම් ගෲප් එකට දාලා තියෙනවා සාමාන්‍යයෙන් අපි ලෙක්චර්ස් දැන් එවිඩන්ස් කියලා හිතන්නකෝ එවිඩන්ස් වල ඔව්. මම ප්‍රධානම දවස් 4ක් ගන්නවා 4 අමතර දවස් 3-4ක් එනවා හරි මොකද එක්සෑම් කිට් වුණාට පස්සේ අපිට මම ඇත්තටම කටපාඩම් ගන්න සාමාන්‍යයෙන් ඔයාලා ඒකට කැමතිද නැද්ද දන්නේ නැහැ කැමති නම් ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් කටපාඩම් කරවලා ගන්නවා ඊට පස්සේ පේපර්ස් අනිත් ඉන්ඩිවිජුවල් මම බලන කොච්චර කවුරු කොහොම හිටියා වුණත් ඒ පේපර් එක දැම්මහම මම ඉන්ඩිවිජුවල් බලනවා මොනවද කොහොමද මේක ඇත්තටම තියරි එකක් නෙමෙයි මිස්ටර් රෝෂාන් තියරි ගොඩක් කරන අය ඔව්. ඉන්නවා. නමුත් මම මේක රිවිෂන් එකක් විදිහට ඉතින් මම සමහර වෙලාවට ඒ ළමයාට ෆ්‍රී වෙච්ච වෙලාවට මගේ වැඩ පොඩක් යාට මෙයාට කරලා එයාලගේ මම එවිඩන්ස් ඕඩිනන්ස් නම් අනිවාර්යෙන් ඒක තේරුම් ගන්නකම්ම කටපාඩම් තේරුම් කරගන්නවා. සාමාන්‍යයෙන් දවස් 7ක් 8ක් යනවා අපේ එක සබ්ජෙක්ට් එකකට. අඩුම තරමේ. ඔව්. කන්වින්සින් එහෙමනම් මම මිස්ටර් රොෂාන් දවස් 2යි කරන්නේ. මොකද මම ඒකේ පෙඩිග්‍රී එක විතරයි ඔයගොල්ලන්ට ලොකුවට දාන්නේ. අනිත් ටික ඔයාලා අර අපි කියන්නේ ඒක මොනවාද? ගිරව දාන සබ්ජෙක්ට් එකක් නේ. ඒක ඉතින් මම ලොකුවට කරන්නේ නැහැ. කන්වින්සින් වල පෙඩිග්‍රී ටික තමයි ඔයාලට කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ නොතාරිස් හරි මොන හරි එහෙම බද්ධ නිවාස හරි ඕගොල්ලෝ කැමති විදිහට පාඩම් කරගන්න. හැබැයි ළමයි වරද්ද ගන්න තැනක් තමයි පෙඩිග්‍රී. පෙඩිග්‍රී එක වැරදුනොත් සාමාන්‍යයෙන් ඉතින් ලකුණු 25ක් හෝ 20ක් නැති වෙලාම යනවා. ඒක කරගන්න ඔය එපා. මොකද අපිට කන්වෙන්ෂන් නම් අපිට ඔව් මේ පාර අපිට ඒ කියන්නේ අර රිවිෂන් එකේදී අර කියපු ඒරියා ඒ විදිහටම වගේ ඇවිල්ලා තිබ්බා. අහහ. එතකොට ඒ ලෙක්චරර් මම හිතන්නේ හොඳයි ඉන්න එක්කෙනා. ඔය මේ එවිඩන්ස් වල තමයි ප්‍රශ්නේ තිබ්බේ ළමයින්ට. ඔව් එවිඩන්ස් කියන්නේ අර මේ මෙහෙමයි. ඒක මම මගේ අයට නම් මම කලින්ම කියලා යවුවා. මොකද එවිඩන්ස් අපි පොඩි කියන්නේ අපි එකට කියනවා මිස්ටර් රොෂාන් පොඩි මේ රටාවක් තියෙන එවිඩන්ස් වල. හොඳයි දැන් ඔන්න ඔක්තෝබර් එක බලන්නකෝ යා. හරි ලස්සන පේපර් එකක් එනවා. හොඳට ලියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒක රටාවකට එන්නේ. ඒක අඳුරගන්න තමන් ඒ කියන්නේ සාමාන්‍ය ළමයෙකුට ඉතින් ෆස්ට් ටයිම් එක අමාරුයි. නමුත් ඒක ඇටච් වෙලා ඉන්නවනම් එවිඩන්ස් වල රටාවකට සමහර කියන්නේ සමහර වෙලාවට දැන් අවුරුදු 3-4ක ඉඳලා ඒ රටාවක් තියෙනවා. 2024 23 වගේ ඉඳලා ඒ රටාව යනවා මිස්ටර් රොෂාන්. කන්ටිනියස්ලි යනවා. හරිද? ඒකින්ද බය වෙන්න එපා. ඔයාලට දැන් ඔක්තෝබර්නේ. ඔක්තෝබර් සාමාන්‍යයෙන් කන්ෆියුස් වෙන්නේ නැති එවිඩන්ස් එකක් එනවා. එවිඩන්ස් පේපර් එකක් එනවා. ඒ හන්ද ඒක බය වෙන්න එපා. හරිද? තව මොනවද තියෙන ඕකේ. කට්ටියට? ඔව් හරි ඕකේ. මොනවද තියෙන්නේ එවිඩන්ස් ගැන? එවිඩන්ස් ගැන. එවිඩන්ස් පටන් මුළු ගත්තා. සාක්ෂි ආඥා ඔව්. මුළු සාක්ෂි ආඥා 50ම තියනවද එහෙම නැත්නම් කොටසක් වගේ තියෙන්නේ? මොකද්ද මිස්ටර් පනතද? ඔව් මගේ පාසාගල එක්සෑම් වල සම්පූර්ණ 50ම ඒ සාක්ෂි ආඥා පනතද? නෑ. පනතම කියන්නේ අපි සෙක්ෂන්ස් විතරයි. සෙක්ෂන් කඩ කඩ ඉගෙන ගන්න මිස්ටර් මේ කුමාර. හරිද? දැන් එවිඩන්ස් වල මම ඔයාලට සිලබස් එක දෙන්නම්. ඒ සිලබස් එකේ අපි 5:55 ඉස්සර කතා කළේ 6:55 ස්ටුඩිකාට අවල ඉඳලා තමයි ඒ වුණාට දැන් 2024 සෝරි 3 වගේ මට මතක 3 ඉඳලා 55 ගානට කතා කරා. හරි මොකද 5:55 එකට යනවා ඊට පස්සේ ඔය ලේඛනගත සාක්ෂි කියලා වෙනම යනවා බැංකු කරුවන්ගේ පොත් කියලා වෙනම අර ඒක තනින් තන තෝරා ගන්න නැත්නම් මුළු සාක්ෂි ආඥා පනතම නෙමෙයි. එක එක සබ් සෙක්ෂන්ස් වලට කඩ අපි ඉගෙන ගන්න. ඒක අමාරු නෑ. හරි. අමාරු වෙනවා නම් වෙන්නේ සාමාන්‍යයෙන් අර මම කියපු ට්‍රික් මේ දේවල් ටික තමයි. මොකද්ද වෙන්නේ? එක්කෝ තේරුම් ගත්තේ නැතුව ලියන්න යනකොට අමාරුයි තමයි. එහෙනම් බය වෙන්න එපා. මේ එවිඩන්ස් කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් ගත්තොත් හොඳට ලකුණු ස්කෝර් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක. හරි. තේරුම් ගැනීම මත තමයි තියෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් එවිඩන්ස් වලට අර නිදර්ශන කියලා බලන්න. එවිඩන්ස් ඕඩිනන්ස් එක බලන්න නිදර්ශන තියෙනවා. නිදර්ශනත් එක්ක සාමාන්‍යයෙන් 5:55 නම් නිදර්ශන 8 වගන්තිය 6 වගන්තිය 7
9 10 අපි එච්චර කුමන්ත්‍රණය ගැන කතා කරන එක එච්චර ලොකුවට ඕනේ නැහැ. 11 12 13 ඕනේ 14 15. හරි. ওই ටික විතරයි. 5:50 5:15 අතර වගන්ති. ඊට පස්සේ අපි 17න් කඩනවා ආයි වගන්ති ටික. ආ චරිතය ගැන එනවා, විශේෂණ සාක්ෂි ගැන එනවා. ඒ ටික වෙන වෙනම කඩ කඩ ඉගෙන ගන්න. කඩ කඩ ඉගෙනගෙන සමරයිස් කරලා ගන්නවා වගන්ති. එතකොට මොකද්ද ඔයාලට මතක හිටිනවා? ඒක මතක තියාගෙන ඉහිලා ලියන්න තමයි තියෙන්නේ. මේ පාර පොඩ්ඩක් අර අවුල් කරා. ඇත්තටම ඉතින් අනුකූලතාවයේ ප්‍රශ්නේ එහෙට මෙහෙට වෙලා තිබුණා. ඒ හන්දා දැන් ඔයාලා නෙක්ස්ට් ස්ටෙප් එක ලියන්නේ චුට්ටක් බලාගෙන ඉන්නේ එවිඩන්ස් පේපර් එක ගැන. එවිඩන්ස් වලින් තමයි ඔය සාමාන්‍යයෙන් එහෙට මෙහෙට ළමයින්ව ටිකක් එහෙම වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. the next step එක ලියන අය චුට්ටක් එවිඩන්ස් වලට බර දෙන්න. හරිද? අමාරු නෑ. අමාරු නෑ. ඇත්තටම කතාව ඔලුවට ගන්න එපා. කවුරු මොනවා කිව්වත් පීනන්න කලින් හරි ගඟට බහින්න කලින් ගඟේ ගැඹුර ගැන හිතන්න යන්න එපා. අනික ඒක තමයි මගේ ඇඩ්වයිස් එක. මමත් ඉන්නකොට මම කියන්නකො මං කරපු දේවල් ටික ඇත්තටම මම එදා කිව්වා. මමත් ඇහුවා කොහොමද අක්කේ මම දන්නේ නෑ කියලා. හැබැයි අක්කේ අයියලා මට එච්චර ලොකුවට කිව්වේ නැහැ. අක්කලා කිව්වා අමාරුයි නංගි මේක තමයි මම ලියපු අමාරුම එක්සෑම් එක. එහෙම තමයි මට ඇඩ්වයිස් ආවේ. සහ මම IHRL කලේ කැම්පස් එකේ එතකොට මට කමර්ෂල් ටච් වෙලා තිබුණේම නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? මම කමර්ෂල් දැන් හිතනකොට මෙහෙමයි කියලා ඉන්නකොට මට කමර්ෂල් හරි අමාරු වෙයි කියලා මම ඇත්තටම මුලදී බය වුණා. පස්සේ මොකද ඇත්තටම කතාව එහෙම බය වෙන්න එපා. හරි. දැන් ඔයගොල්ලෝ මෙතන ඉන්න අය ගොඩාක් ඉන්නේ කමර්ෂල් එහෙම කරපු අයනේ. ඉතින් ඒ අහන්න බය වෙන්න එපා. ඔය කමර්ෂල් 2 සබ්ජෙක්ට් එක එහෙම අමාරුයි කියලා තමයි මට ආවේ. නෑ එහෙම වෙන්නේ නෑ. මට ළඟ 77ක් තියෙනවා කමර්ෂල් 1 වලට. ඉතින් හිතන්න සාමාන්‍යයෙන් අමාරුයි කියලා එනවට වඩා ඊට පස්සේ අපි මොකද්ද ලේසි කියලා සාමාන්‍ය වැඩ නොකර ලේසි කියලා කියන්න බෑ. හොඳේ. යම් ප්‍රමාණයකට අපි වැඩක් කරන්න ඕන. වැඩ නොකළොත් මොන සක්කරයට වුණත් ඔයාලා යන්නේ කාගේ මොනවා කොහොම වුණත් මගේ ආව වුණත් මම ඔයාලට පෙව්වා වුණත් ඔයා වැඩ කරේ නැත්නම් ඒකනම් වෙන්නේ නැහැ. හරි. ඒකනම් බලාපොරොත්තු වෙන්න එපා. මෙහෙමයි කියන එක. එහෙනම් ඔයාගෙනුත් යම් කිසි මම ඇත්තටම කතාව කියන්නම් මගෙන් සහ ඔයාගේ තියරි ඉගෙන ගන්න ගුරුතුමාගෙන් වෙන ටිකට ඔයත් සාමාන්‍යයෙන් 150ක් වර දායකත්වයක් දෙන්න ඕන. හරි. 150ක් ඕනේ නැහැ. 25ක් නේ 30ක් දාන්න. මොකද මං ගෙස් කරලා කියපු ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං ගෙස් කරනවා. මේ ටික බලාගෙන යන්න කියන ටික අඩුම තරමේ මේ ටික බලාගෙන ගියොත් එනවා ඔයාලට ලකුණු 50ක්වත් අඩුම තරමේ ගන්න පුළුවන්. හරි. ඒක හන්දා බය වෙන්න එපා. පළවෙනි කාරණාව බය වෙන්නත් එපා. කාගේවත් කටින් කියපු විදිහට ඒක පිළිගන්නත් එපා. ඔයාම පීනන්න පටන් අරගන්න. ඔයා අර වැඩ ටික දැන් මේ මාස ටික ඒ වැඩේට යොමු කරගන්න. ඇටර්නි ෆයිනල්ස් නම් ඒකට යොමු කරගන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයාට මේක ඇත්තටම ආස හිතෙන විෂයක් වෙනවා. ආස හිතෙන එක්සෑම් එකක් වෙනවා. ඒ හන්ද බය වෙන්න එපා පළවෙනි කාරණා. හරි. තාම මොනවද ඔයාලට එවිඩන්ස් ගැන තියෙන්නේ? කතා කරන්න. මාත් එක්ක ඕනි දෙයක් කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඉන්නවා සාමාන්‍යයෙන් ඔයාලට මොන ප්‍රශ්නයක් වුණත් ඒක ඒ වෙලේ මම බිසීම නැත්නම් මම ඒකට වොයිස් මැසේජ් එකක් හරි එවනවා. ඒක නිසා බය වෙන්න එපා. පළවෙනි කාරණාව බය වෙන්නත් එපා. මාත් එක්ක කතා කරන්න බය වෙන්නත් එපා. මොකද මම හරි කැමැති කතා කරගෙන යනවා නම් කැමැති. කියන්නේ එතකොට මට ඔයාව තේරෙනවා. නැතුව ඔයාව මට පේන්නේ නැහැ. හරි. මම මෙතන ෆිසිකල් ක්ලාස් එකක් නෙමෙයි ෆිසිකල් ක්ලාස් එකක් කරනවා නම් මට ඔයාලගේ මොනවා හරි ඉරියව් ටිකකින් හරි ඔයාලට මේක තේරුන්නේ නැහැ කියලා දැනගන්න මම තේරුන්නේ නැත්නම් ඒක 10 පාරක් හරි කියලා දෙන්න. හරි 10 පාරක් හරි ඔයාගේ knowledge එක polish කරලා ඔයාට exam paper එකට ගැලපෙන විදිහට ඒ knowledge එක හදලා දෙන්න. හරිද? ඒක නිසා මාත් එක්ක කතා කරන්නේ නැතුව නම් එතනින් එහාට මේ ගමනේ යන්න හරි අමාරුයි. මොකද හිතන්න ඔයාලා හිතන්නකෝ දැන් මෙතන වැරදෙනවා කියලා. මෙතන වැරදෙන එකයි එක්සෑම් එකේ වැරදෙන එකයි හිතන්න. ඒ දෙක හිතලා මෙතන වැරදුනා කියලා ඔයාලට කවුරුත් hina වෙන්නේ නැහැ. හරිද? කවුරුත් ඔයා වෙනුවෙන් මොකුත් කියන්නේ නැහැ. ඔය මිනිස්සුන්ට අමතකයි ප්‍රශ්න. හරි සිංහලයට මොකක්ද සති දෙකයිද කොහෙද කියනනේ මතක? ඔයාලට කවුරුත් මතකත් නැහැ. ඔයාලට වැරදුනාද කියන එක මතකත් නැහැ. හැබැයි ඔයාගේ රිසල්ට් එක වැරදුනද? එදාට මුළු බැච් එකක් ඉස්සරහම අපිට බොරු කියන්න බෑනේ. මං කියලා තියෙනවා ඇටර්නි ෆයිනල්ස් වලට එනකොට බොරු කියන්න බෑ. හරි? ඔයාගේ රිසල්ට් ෂීට් එක. දැන් මං කිව්වොත් මම මුල් 104 ඉන්නවා කියලා අනිත් අයට ඒක බලන්න පුළුවන්. ඔයාලට ඕන තරම් බලන්න පුළුවන් මගේ මුල් 104 තියෙනවා. හරි? එහෙම බොරු කිව්වොත් වෙන්නේ ඔයාලට රිසල්ට් ෂීට් එක හොයාගෙන ඔයාලගේ බැච් එක බලන්න. ඔයාලගේ බැච් එක ඔයාගෙන් කවුරු හරි අහනවා. මෙහෙමයි
ආගේ රිසල්ට් කොහොමද? දැන් ඉතින් කියනවා 50යි තියෙන්නේ 75ක්වත් කියනවා. කියන්න එපා එහෙම. මම පළවෙනි වතාවට කියනවා. සෝරි, එදත් කිව්වා. මොකද්ද? අපිට හොයාගන්න පුළුවන්. කාගේද කොහොමද රිසල්ට් එක කියලා. හරි. නාමයි ගමයි එක්කෙනකොට බොරු කියන්න බෑ මේ සත්‍යද මොනවාද අපි දන්නවා කැම්පස් එකේ නම් දන්නේ නැහැනේ කැම්පස් එකේ අපි කැට් 1 කැට් 2 එහෙම බලන්න ගිහිල්ලානේ දැන් මම දන්න දැන් අපේ පාර නම් දාලා එවනවා මේ ඒක නිසා දැන් ඉතින් ඒක හන්ද අංක එක හා ඒ හින්දා රිසල්ට් ෂීට් එකට බොරු කරන්න ඕනේ නැහැ කාටවත් බොරු කරන්න ඕනේ නැහැ තමන්ගේ අභිමානියත් එක්ක යන්න නම් වැඩ කළ යුතුයි හරි අංක එක මොකද මෙතන ඉන්නේ ඔක්කොම කට්ටිය ෆ්‍රෙෂ් කියන්නේ සාමාන්‍යයෙන් මේ පළවෙනි වතාවට එන කට්ටියනේ ඒක ගොඩාක් ඔයාලට වැඩ කළොත් සාමාන්‍යයෙන් ඉතින් අඩුම තරමේ ඇවරේජ් එකකින් හරි පාස් වෙන්න පුළුවන් හරිද 50ක් ගන්නවා කියන්නේ දැන් අපිත් එක්කත් සෑහෙන අක්කලා හිටිය බබාලත් එක්ක ප්‍රශ්න ඒවා මේවා ඉතින් ඇත්තම කතාව එහෙමනේ වැඩට යනවා ඔෆිස් යනවා ගිහින් ඇවිල්ලා බබාලා බලනවා ආයෙ පාඩම් කරන්න පැය දෙකයි. ඔයා පාඩම් කරන පැය ගාන නෙමෙයි වැදගත් වෙන්නේ. පාඩම් කරන්නේ මොනවද? ඔයා තේරුම් ගත්තේ මොනවද කියන එක තමයි වැදගත්. කොච්චර වෙලා ඔයා තියරි එක දිහා බලා හිටියත් වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද ඔයා අරක තේරුම් අරගන්න. ඇත්තට මම ලොකුවට පාඩම් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම තේරුම් අරගෙන ඒ ටික මගේ මතකේ තියාගන්න විදිහට මම කරනවා. පැය ගණන් පාඩම් කරන එහෙම සිස්ටම් එකක් මං ගාව තිබුණේ නැහැ. හරි. එතකොට මම සාමාන්‍ය මැත්ස් ස්ටයිල් එකට තමයි මගේ ආන්සර්ස් යන්නේ. ඉතින් අර ෂෝට් ඇන්ඩ් ස්වීට් වෙන්න. හරි. ඒක තමයි අංක එක. එවිඩන්ස් අමාරු නෑ. ඔළුවෙන් අත ගන්න ඔළුවේ තියාගන්න එපා එවිඩන්ස් අමාරුයි කියන එක. හරි. හරි. එන්න ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි අහන්න. මේ එක්ස්කියුස් මැඩම් මාක්ස් මේ පේපර්ස් ඔක්කොටම වගේ ආන්සර්ස් ලියලා අපි කරනවද ওই දවස් 4-5 ඇතුළත ඊට පස්සේ printed නෑ. answers වගේ දෙනවද? ඔව් මම ආන්සර්ස් දෙනවා සාමාන්‍යයෙන් මෙහෙමයි දවස් මං කියවනේ දවස් 4යි 5ක් 6ක් යනවා සාමාන්‍යයෙන් වීක් ඩේ එකක එතකොට අපි ආන්සර්ස් ලියනවා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ලියනවා ලිව්වට පස්සේ අපි ඒවා ඩිස්කස් කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම 8 ඉඳලා පැය මෙහෙම පැය දැන් 8 10 මාර තමයි දාලා තින්නේ නමුත් ඔය ක්ලාස් එකේ යනවා සාමාන්‍යයෙන් 12 විතරවත් වෙනකන් හරිද ඔයාලට රෙකෝඩින්ග්ස් දෙනවා ඊට පස්සේ ඔයාලා ලියාගෙන අනිත් හෝම්වර්ක් නම් කරන්න ඕන මාත් එක්ක නම් හොඳද නැතු ඉතින් අපිට හරි අමාරුයි මේක කරගන්න පේපර්ස් කතා කරනවා ඊට පස්සේ ඉතින් පේපර්ස් වලට උත්තර ලියනවා ලියලා අඩුම තරමේ දැන් 2025 තියෙනවානේ 25 26 මේ සෝරි 20 ඉඳලවත් කරන්න ඕන දැන් ගිය පාර ආයෙත් කළේ 20 25 වෙනකන් විතරයි දැන් 25 26 ඔක්තෝබර් සෝරි මේ ඒප්‍රිල් එකක් තියෙනවා එකක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට ඒතර සාමාන්‍යයෙන් පේපර්ස් 11ක්වත් කරගන්න ඕන හරිද මිස්ටර් ෂා ඔව් ඇත්තටම පේපර්ස් ටික කරලා තිබ්බනම් ඒක ගොඩක් සබ්ජෙක්ට් අමාරුත් නැහැ අර දැන් කමර්ෂල් 1 2 වගේ තිබ්බේ අර සෙක්ෂන් අමතක වෙන එක පේපර්ස් කරලා තිබ්බනම් අමාරු නෑ තමයි ඇත්තටම. ඔව් ඒක තමයි ඇත්තම කතාව අපි කරමු මේ කවුද අපේ කවුරු හරි තව ප්‍රශ්නයක් ඇහුවා නේද මිස්ටර් කුමාරද මිස්ටර් කුමාර මොකක් හරි ඇහුවද මගෙන් හරි අපි යන් එහෙනම් සිවිල් 1 මොනවද දාන්නේ මම එදත් කියා දුන්නා ඔයගොල්ලන්ට චුට්ටක් සිවිල් 1 වල ගැන සිවිල් 1 හරි අමාරුයි කියලා තමයි ඒත් කියන්නේ ඇත්ත මෙහෙමයි ඒකේ සිවිල් 1 වල අනිවාර්ය ප්‍රශ්නෙට මම කිව්වා ලකුණු කීයද 50 කීයද 55යි එතකොට අනිත් තව ප්‍රශ්න තුනක් ලියන්න. සිවිල් 1 වල ප්‍රැක්ටිස් එක. හරිද? මේක මේ එවිඩන්ස් කියන්නේ තේරුම් ගැනීම මත්තෙන් පාඩම් කර යුතු සබ්ජෙක්ට් එකක්. මේ සිවිල් 1 යන්නේ මොකක් අස්සෙන්ද? ප්‍රැක්ටිස් එකෙන්. හරි? ප්‍රැක්ටිස් එක කොච්චරද? ඔයාට පැයකමාරකින් පැමිණිල්ලයි උත්තරයයි තව අහන ප්‍රශ්නයි සහ ප්‍රතිඋත්තරයක චුට්ටි කෑල්ලක් ලියන්න වෙයි. සමහර වෙලාවට සමහර අවුරුදු ලැබුවේ නැහැ. නමුත් ওই කෑල්ලට පැය දෙකක් ගන්න. පැය දෙකකට ওই ටික කරගන්න පුළුවන් නම් ඒකේ අපි කතා කරනවා පොඩි ට්‍රික්ස් කොහොමද පැය දෙකකට කතා කරන්නේ. කොහොමද පැය දෙකකට ගන්න? ඔයා තමයි පැමිණිල්ල ලියන්නේ. ඔයා තමයි උත්තරෙත් ලියන්නේ. ඔයා තමයි මොකද්ද? ප්‍රතිඋත්තරේ හදන්නත් ඕන. මේක ලෝයර්ස්ලා වෙන්න යන කතාවක්. එතකොට ලෝයර්ස්ලා කියන්නේ බොරු කියන්නේ. දැන් හැමෝම අපිට කියන්නේ මොකද්ද? අනේ බොරු කියන જાතියක්. ඇත්තටම අපිට බොරු කියන්න පුළුවන්ද? බොරු කිව්වොත් ක්ලෝක් එක ඊළඟ දවසේ ගහේ. හරිද? බොරු කියන්න බෑ. හැබැයි සම්‍යක් ප්‍රයෝග තියෙනවා. සහ මොලේ කල්පනා කරලා තියෙනවා. හරි.
බොරු කියන්න එපා කොයි වෙලාවකවත්. හැබැයි සම්ම්‍ය ප්‍රයෝගය යූස් කරන්නත් ඕන. ඔයා ඒක දකින විදිහ. ඔයා කොහොමද ඒක දකින්නේ? බොරු කියන්නේ නැතුව කොහොමද? මිනිස්සු හිතාගෙන අපි බොරු කියන જાතියක්, බොරු කියලා සල්ලි ගන්න જાතියක්. එහෙම නෙවෙයි. ඇත්තම කතාවට බොරු කියන්න බෑ. එතික්ස් තියනවානේ. ඔයගොල්ලෝ එතික්ස් දන්නවනේ. බොරුවෙන් නෙවෙයි. ඔයා යන විදිහ ඔයා තමයි තීරණය කරන්නේ. හරි. ඒ හන්ද පොඩ්ඩක් ඔයාගේ මොලේ කල්පනා කරලා තමයි සිවිල් 1 වල නම් පේපර් එක ගොඩ දාගත යුත්තේ. එතකොට ඒකේ මොකද්ද වෙන්නේ? සිවිල් 1 එකේ ප්‍රැක්ටිස් එක හොඳට තියෙන්න ඕන. ප්‍රැක්ටිස් එක නැන්නා කරුණා කරලා හරි කරුණා කරලා අඩුම තරමේ මොනවද අපි පේපර් එක පාස් පේපර්ස් දැම්ම කරනවනේ මෙතන ක්ලාස් එන්නේ නැති අය ඉන්නවනම් කරුණා කරලා ප්‍රැක්ටිස් නොකරන සිවිල් 1 වලට ඉඳ ගන්න යන්න එපා අපරාධයක් ඇත්තටම එහෙමනම් පැය 4ක් නෙමෙයි පැය 10ක් විතරක් ලියයි සිවිල් 1 එහෙම ලියන එක සාර්ථක නැහැ ඒ හන්දා කරුණා කරලා මොකද දැන් පටන් ගන්න සිවිල් 1 පටන් ගන්නකොට ප්‍රැක්ටිස් එක හරි අංක 1 ප්‍රැක්ටිස් එක කියන්නේ පේපර්ස් කරන්න. පරණ පේපර්ස් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ඕනේ පැමිණිලා උත්තරයක්. ඔය ටික ගැට ගහගන්නනේ. ටයිම් එක බල කරන්න. හරි. එතකොට මොකද්ද? අර සාමාන්‍යයෙන් මටත් මේක වුණා එක්සෑම් එකේ. අපිට අර අනිවාර්ය ප්‍රශ්නයත් එක්ක මොනවද? තව ප්‍රශ්න 3ක් ලියන්න. එතකොට මට ලියා ගන්න හම්බ වෙන්නේ අනිවාර්ය ප්‍රශ්නයයි ප්‍රශ්න දෙකකුයි. 3ක් ලියන්න හම්බ වෙන්නේ නෑ. හරි. ඒ කියන්නේ මම පැය දෙකකට සීමා කරලා ගන්නවා මගේ පැමිණිල්ලේ උත්තරය. සහ අනිත් පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ. හැබැයි මම හිතන එක සාර්ථකයි. ඔයගොල්ලන්ට ඕන නම්. හරිද? ඒක මෙහෙමත් වෙන්න පුළුවන්. පැමිණිල්ලේ උත්තරය ප්‍රතිඋත්තරය හරි ඔය අහන ප්‍රශ්න වලට හොඳට ආන්සර් එක ලිව්වොත් ඔයා ලකුණු 55ක් විතර තියෙනවා. ලකුණු 55න් අඩුතරම වාට 50ක් කියන්න දෙනවනේ අත දිග ඇරලා දෙනවා ඒකවල. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් අපි බලන්න ඕනේ කොහොමද ඔය අපි දන්නවනේ මොකද්ද එතන කියන්නේ පැමිණිල්ලක් හදනකොට අපි දන්න ශීර්ෂය දන්නවා ඊට පස්සේ අන්තර්ගතය ඊට පස්සේ ආයෝජන ප්‍රේයක. ඊට ඔයවා ලියනකොට අපි පොඩි ට්‍රික්ස් යූස් කරන්න ඕන. හරි. ඒක යූස් කරලා තමයි අපි අර විදිහට අපේ පැමිණිල්ලේ උත්තරයයි ඔය ටික ඔක්කොම හදාගෙන ඉන්නේ පැය දෙකකටවත්. හරි දෙකකට එහා යන්න එපා. මොකද තව ප්‍රශ්න 3ක් ලියන්න ඕනේ. අඩුම තරමේ 3න් 2ක්වත් ලියන්න. හරිද? ඒ පළවෙනි ප්‍රශ්නේ ලිව්වත් ඔයාලට ඉතින් ගොඩ යන්න පුළුවන්. 40ක් එන්න පුළුවන්. සිවිල් 1 ගොඩ. 40ක් ලිව්වා. රිෆර්ඩ් කෙනෙකුට ඇරෙන්න සිවිල් 1 40ක් ගත්තට ඉතින් ඇතිනේ. මම එදා කියා දුන්නානේ කොහොමද බැලන්ස් වෙන්නේ කියන එක. 40ක් ගත්තොත්. හරි. එතකොට ඒකේ මේ සිවිල් 1 වල පොඩි ප්‍රශ්නයක් තියෙන සිවිල් 1 එකේ ප්‍රශ්න දෙනේව තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. උත්තර කියවන්න වෙලාව යනවා ඒක. ඔච්චර අර සිවිල් 1 එකේ අර අනිවාර්ය ප්‍රශ්නේ ඇරින අනිත් ප්‍රශ්න ටික ඔච්චර කියවුවා වුණත් ඔළුවට යන ප්‍රමාණයක් තියෙනවා. සහ මේ ප්‍රශ්නේ දිගයි. දිග වැඩි වුණාම රෙස්ඩුඩි කාටා කියලා අහන්න නැත්තේ. රෙස්ඩුඩි කාටා තියෙන්නේ පල්ලෙහැ කෑල්ලක. හරි. එතකොට මොකද්ද වෙන්නේ? අර ටික කියවලා උඩ කියවනකොට සමහර වෙලාවට දැන් අපි ස්ට්‍රෙස් පිටනේ කියවන්නේ. ස්ට්‍රෙස් දැන් වෙලා බලලා 2යි 3යි කොහොම වෙනකොට ඉතින් කොහොමත් ඔළුව නිකන් යකාගේ කම්මල වගේ වෙනවා. ඒ හන්ද මොකද්ද? අපි දන්න ටික ඒකේ නම් ලියලා එනවා. හරි. හැබැයි මොකද්ද අපි අනිවාර්ය ප්‍රශ්නේ ප්‍රැක්ටිස් කරලා හොඳට යනවා. මොකද ඒකෙන් හොඳට අපිට ලකුණු ගැනීමේ හැකියාවක් තියෙන නිසා. සිවිල් 1 කියන්නේ සාමාන්‍යයෙන් අනිවාර්ය ප්‍රශ්නයයි තව ප්‍රශ්න 3. ඒක ප්‍රැක්ටිස් එක මත යන සබ්ජෙක්ට් එක. හරිද? හරි නේද? මොනවද දෙකේ ප්‍රශ්න තියෙනවද? නෑ නේද? මං කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි නේද? සද්දයක්වත් නැහැ. අද ලින්ක් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලින්ක් එක ෂෙයා වෙලා තියෙන පරණ එක ෂෙයා වෙච්ච කට්ටියට මේ එන්න බැරි වෙලා කියලා දාලා තියෙනවා. හරිද? කමන්නේ අපි පටන් ගන්නවා. හිත නෙමෙයි අනිත් ක්ලාස් එක අපි ජොයින් වෙලා කරගෙන යමු. එතකොට සිවිල් 2 වල ඔන්න කතා. සිවිල් 2 වල ඉන්නේ මොකක්ද? සිවිල් 2 බලන්න කතා කරලා මම ඉතත් කිව්වා. හරි මිස්ටර් බංජල් thank you. සිවිල් 2 වෙන්නේ අපි කිව්වා මෙන්න මේක ළමයි කියනවා අමාරුයි කියලා. ඇයි අමාරුයි කියන්නේ? සිවිල් 2 කියන්නේ හරිම ලේසි. ඇයි අමාරුයි කියනවා නම් කියනවා කිව්වේ මම එදා කිව්වා compulsory questions දෙකක් එනවා. part 1 and 2 කියලා. එතකොට මේකේ මොකද්ද? සමහර අර අපි කියනවා ටෙස්ටමේන්තු ගැන එහෙම කතා කරනකොට part 2 එකේ අනිවාර්ය ප්‍රශ්නයක් සමග තවත් එක් ප්‍රශ්නයක් ලියන්න. හැබැයි ඉතින් මේවා අමාරු වෙන්නේ මොකද්ද? හෙට නම් එක්සෑම් එක sorry හිතනකොට ඔයාලට ඔක්තෝබර් 1 පටන් ගන්නවා එක්සෑම්.
එතකොට සැප්තැම්බර් 20 වගේ ඉඳලා ඔන්න පටන් ගන්නවා සිවිල් 2 එක දමාගෙන ලියන්න. හරිද? මොකද්ද වෙන්නේ? දමාගෙන ලියන්න පාඩම් කරන්න බෑ. මෙහෙමනම් අතාරින්න. හරිද? අපරාධයක් ඒක. ඒක නිසා අර ක්‍රමානුකූලව ටික එන්න ඔළුව තියන්න. ඒ හන්ද සිවිල් 2 කියන්නේ අමාරු නම් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. සිවිල් 2 වල හොඳට ලකුණු ගැනීමේ හැකියාවක් තියෙනවා. අමාරු වෙනව නම් ඒ ළමයි අමාරුයි කියන්නේ සාමාන්‍යයෙන් අර කම්පල්සරි ක්වෙස්චන්ස් දෙකක් තියෙන නිසා. සහ අර පොල්මක් කාර්යය ගැනීම ළමයිට ඔළුවට යනවා අඩුයි. ඒක නිසා ඉතින් ඒ හන්ද තමයි ඔය සමහර මැජොරිටි එක සාමාන්‍යයෙන් සිවිල් 2 අමාරුයි කියලා කියනවා. ඒකත් පාඩම් කිරීම මත ලොකු දෙයක් නෑ. පාඩම් කරන්න තමයි තියෙන්නේ. මම ඔයාලට සිලබස් ඔක්කොගෙම දෙන්නම්. හරිද? ඒව බලන්න ඔයාලා තියරි එක කවර් වෙලා නැත්නම් මොනවා හරි දෙයක් මට කියන්න මේ ටික කවර් වෙලා නැහැ මම ඒක සහ තේරුණේ නැත්නම් මොනවාම හරි සබ්ජෙක්ට් එකක තියරි කොටස් ටිකක් මට ඒ ටික කියන්න තියරි එක තේරුණේ නැහැ කියලා මම ඒක ඔයාලා ඉන්ඩිවිජුවල් හරි සාමාන්‍යයෙන් මට දැන් ගිය පාර ඔයාලට මේ ඇත්තටම ඔෆිස් යන අය එහෙමනේ ඉන්නේ. ඒකට උදේට හරි දාලා උදේ 4ටත් අපි ක්ලාස් දාලා තියෙනවා. හරි. මොකද කට්ටියට පුළුවන් වෙලාවට ඉතින් අරගෙන වැඩේ කරගෙන යන්න. හැබැයි නිදිමතයි ඊට පස්සේ ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි වැඩේ ගොඩ යන්න නම් එහෙමත් කරන්න වෙනවා. හරි 4:30 4:00 අපි පටන් ගත්ත ක්ලාස් තියෙනවා. මට මතකයි සිවිල් 2ද කොහෙද? සිවිල් 2 ඔය කන්වින්සින් එහෙම අපි 4ට 4:00ටත් දාලා උදේ. මොකද අල්ලගන්න විදිහක් නැහැ. ඒක නිසා එහෙම කරන්න වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ එන ක්‍රිමිනල් වලට මොනවද ක්‍රිමිනල් ගැන අහලා තියෙන්නේ මිස්ටර් රොෂාන්? මොනවද මේ ක්‍රිමිනල් ගැන අහලා තියෙන්නේ? ඈ? අධිකරණ බලය අහලා තිබ්බා. හැබැයි ක්‍රිමිනල් නම් අපිට නෑ මං හරි සබ්ජෙක්ට් එක ගැන මොකක්ද හිතෙන්නේ? ක්‍රිමිනල් සබ්ජෙක්ට් එක? ඒක ලේසි කියලා තමයි කියන්නේ. ඒක ලේසි දැන් කියලා තමයි කියන්නේ. මෙයාට කොහොමද ලේසි නැද්ද? ඒක ඇත්තටම මේ ඒක අමාරුවක් උන්නේ නැහැ ඒක ඇත්තටම. නෑ. ඇත්තටම කවුද දන්නවද සබ්ජෙක්ට් එක කරලා ලක්මිනි ගිරියාගම මැඩම් සහ අපේ ඩිලාන් සර් කිව්වා. හරි. කිව්ව ලෙක්චරර්ස්ලා දෙන්නේ. හැබැයි ඔගේ පොඩි රිස්ක් එකක් මම පෙන්නලා දෙන්නම්. අර දැන් අපිට එවිඩන්ස් වල හිතන්නකෝ එවිඩන්ස් වල ඔයාලා දන්නවා අපි හිතන්නකෝ ලේඛනගත සාක්ෂි කියලා පාඩමක් තියෙනවා. ඔය ලේඛනගත සාක්ෂි වලින් ඇහුවොත් හරි බැංකුකරුවන්ගේ පොත් කියලා පාඩමක් තියෙනවා. ඔය පාඩමෙන් ඇහුවොත් හරි මොකද්ද වෙන්නේ? ඒ පාඩමෙන්ම තමයි මේ ප්‍රශ්නේ කොටස දෙන්නේ. ක්‍රිමිනල් වල ඒගොල්ලෝ කියනවා අපිට මේ සෙක්ෂන්ස් බලා ගන්න. හැබැයි බලාගත්තට පස්සේ මොකද්ද? හිතන්න අත්සිට වූ සිර දඬුවම් හරි අධිකරණ බලය හරි ඔය මොනවා හරි එක්ක අරක මොකද්ද පොඩ්ඩක් මික්ස් කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් තනි පාඩමකින් තනි ප්‍රශ්නයක් එන්නේ නැහැ. පොඩි කෑලි ඔයාලා පේපර් එක බලන්න සාමාන්‍ය හිතන්නකෝ අත්අඩංගුවට ගැනීම නැත්තම් සිතාසි වරෙන්තු ඔය ඔක්කොමත් එක චෝදනා අධිචෝදනා ඔය ඔක්කොමත් එක මික්ස් කරලා තමයි ප්‍රශ්නේ. ඒක තමයි ක්‍රිමිනල් වල පොඩි රිස්ක් එකක් තියෙන. හැබැයි මමත් අතරින් බය හිටියේ ක්‍රිමිනල් පාඩම් කරලා මේ නෑ ලකුණු හොන්දට දෙන සබ්ජෙක්ට් එක. අත දිගෑරලා බය වෙන්නේ නැතුව ලියන්න. හැබැයි දැම්මම චුට්ටක් ඒක ඔළුවේ තියාගන්න ඕන. කොහොමද ක්‍රිමිනල් වලින් යන්නේ? හරිද ක්‍රිමිනල් සාමාන්‍යයෙන් ලේසි සබ්ජෙක්ට් එකක් ලකුණු ලබා ගන්න. ඊට පස්සේ එන්නකෝ ක්‍රිමිනල් වල මුකුත් ප්‍රශ්න නෑ නේද උගල? කැම්පස් එකට වඩා ලේසි ක්‍රිමිනල් හොඳේ. මැඩම් ඔව්. ක්‍රිමිනල් වල ඉන්නේ එතකොට පීනල් කෝඩ් එකට අදාළව තියෙන ඒ ටික ඒ වගන්තොට අදාළ විතරයි නේද මේ හැදෙන්නේ. ඔව් සෙක්ෂන්ස් ටික තියෙනවා මිස්ටර් කුමාර. ඒ සෙක්ෂන්ස් දැන් හිතන්නකෝ මෙහෙම කියලා. ඔයාලට මේ අධිකරණ බලය සාමාන්‍යයෙන් අදෝක යනවා අපි තාම පොඩ්ඩක් මේ බේල් ඇපිල් එහෙම යනවා. ඒ ඇරුණාම නීති විරෝධී රැස්වීම බැසිරවා හැරීම ඔයගේ චුට්ටක් යනවා. හැබැයි බේස් වෙන්නේ ඔය ක්‍රිමිනල් ප්‍රොසීඩර් එක. හොඳද? ඒකෙත් අත්‍යවශ්‍ය ඔය 300 සාමාන්‍ය හැම වගන්තියක්ම අපිට අවශ්‍ය 20ක් තියෙනවා ඒ කියන්නේ. අපරාධ බුදුදහම සංග්‍රහයේ ඒ දෙකම එකතු වෙලා එන්නේ. දඬුවම් සංග්‍රහය ඔව් ඒ වගේ තියෙනවා. හැබැයි මොකද්ද මිස්ටර් කුමාර අපිට අර හැම සෙක්ෂන් එකම හැම වගන්තියම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? ඒක ඔයා පාස් පේපර්ස් ටික කරාම තේරෙනවා. එහෙම නැත්නම් ලෙක්චර් එකකට පොඩ්ඩක් අහන් හිටියොත් තේරෙනවා. අර අපිට කියන ටික බලාගත්තාම ඒක සාමාන්‍යයෙන් ගොඩ යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි උත්තරේ ලියන ක්‍රම තියෙනවා. හරි? ඒ ක්‍රමත් එක යූස් කරලා තමයි ඒක ලියන්නේ. ඒක ලොකුවට බය වෙන්න එපා. හරිද? හරිද මිස්ටර් කුමාර? හරි මැඩම්. ඊළඟ කමර්ෂල් 1 මොනවද කමර්ෂල් 1 ගැන අහලා තියෙන්නේ? අනේ මේ අනිත් අයත් කතා කරන්නකෝ. ඉතින් බලන්න කවුද ඉන්නේ කියලා.
මිස් දිනිති මාව ඇහෙනවද? දැන් බය වෙලාද? ඔබට මැහෙනවා. දැන් බය වෙලා හැම නෑ නේද? නැවලු. නෑ බය නෑ. ඔයගොල්ලෝ ඇත්තටම දක්ෂයි. බය වෙන්නේ නැතුව කරගන්න ඕනේ. හොඳේ. බය වෙන්නේ නැහැ. මොකද මේ ඇත්තටම ලේසි. යන්න අපි කරගමු. බය වෙන්න එපා. කවුද? මිස් රිහානා කොහොමද? මේ ඇත්තටම මම කියන කතාව චුට්ටක් ඔයාලා මේ ඔයාලා රීනේම් කරන්න බැරිද දන්නේ නැහැ. හැබැයි ඔයාලා එතකොට මට හයිලයිට් වෙනවා. හොන කවුද? අන්මියුට් කරන්න. රේස් හෑන්ඩ්. මොකද රේස් ඉන් පික්ස්. මොකද මිස්ටර් මන් දන්නේ නැහැ. ඉතින් කතා කරන්න බදරමි. චා කියලා තියෙනවා. චා කතා කරන්න බලන්න. කතා කරන්න මාත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳද? කතා කරාම මට තේරෙනවා ඔයාලට ඒක අනුබදම තේරුන්නේ නැහැ කියලා. හරි මං එතකොට සාමාන්‍යයෙන් තේරුම් ගන්නකම් ඒක කියා දෙනවා. මොකද මේ ඇයි මේ සාමාන්‍ය නම දාන්න ඔයාලා. ලෝයස් ලෙවෙන්දනේ යන්නේ. හරි අනන්‍යතාවයක් තියාගන්න. අනන්‍යතාවයක් කියන්නේ දැන් හොර හැංගි වැඩ කරන්න එපා. හරි සමහර වෙලාවට මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා අන්මියුට් කර. දැන් තමන්ගේ අභිමානය. දැන් ලෝයස් ලෙවෙන්ද යන්නේ. හරි මිස් රිහානා මේ ලෝයස් ලෙවෙන්ඩ් යන්නේ. ලෝයස් ලෙවෙන්ඩ් යනකොට නම කියන්න බෑ. දැන් ඔයා ඇපිය වෙන්නේ හිතන්නකෝ කවුරු හරි වෙන්නේ මහා උසාවියක ඇපිය වෙන්න යන්නේ. නම දාලා ගම දාලා හදනවා පැමිණිල්ල. උත්තරේ. ඉතින් මේ වගේ තැනකට කතා කරන්න සහ නම අභිමානයක් එන නම තියෙන්න ඕනේ. හොඳේ. අංක 1 ඒක මගේ ඇඩ්වයිස් එක. ඔයාට කොච්චර ලස්සන නමක් හරි අපි හිතනවානේ මොන නමක් හරි ඒක ඔයාගේ අභිමානය. ඔයාගේ අම්මා තාත්තා දීපු දේ. හරි ඔයා ඒක ඉස්සරහට නීතිඥ හෝ ડોක්ටර් හෝ මොනවා හරි දාගන්නේ ඔයාගේ යුතුයකම. සහ මේ නම කියන දේ නම් හරි වැදගත් සහ මම හරි කැමතියි ඒ කියන්නේ තමන්ගේ අභිමානය තමන් ඉස්සරහට ගේන. හරිද? නමෙන් අඩුම තරමේ නම රීනේම් කරගන්න. ඒකයි මම කියන්නේ. මොන හරි මම දන්නේ නැහැ ඉෂුස් මොන හරි තියනවාද කියන්න. එක්කෝ ක්ලාසස් වලින් මොන හරි ප්‍රශ්න තියනවාද? එහෙම කියන්නේ මම දන්නේ නැහැ. නමුත් සාධාරණයි අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ. මම ඇත්තටම මගේ මේ වීඩියෝ එක ඔන් කරන්න විදිහ නැහැ මට සිග්නල් ප්‍රශ්න. නැත්නම් ඇත්තටම අපි ඒකත් අපේ පර්සනැලිටි එක. ඔයාලා ලෝයස්ලා වෙන්න යන්නේ. හරි? ලෝයස්ලා නම් ඔයාගේ මූණ නම හැමදේම හැබැයි හොඳ විදියට. හොඳ චරිත අංක 1 ලෝයස්ලාට. කැරක්ටර් එක අපි නම කියපු ගමන් කැරක්ටර් එක යන්නේ. හරි? කොච්චර ඔයා සල්ලි හම්බ කරා වුණත් වැඩක් වෙන්නේ නැහැ ඔයාගේ කැරක්ටර් එක සවුතුන. ඊට පස්සේ අපෝ කියලා පොඩි කෑල්ලකුත් මෙන්ෂන් වෙනවා. අංක 1 ඒකයි මිනිස්සු අපිව අර පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තියන්නේ. හරි. හඳ එහෙම නැති විදිහට නම සහ චරිතය හදාගන්න. කොච්චර වුණත් පොඩි වයසක් වෙන්න පුළුවන් වාට. නමුත් නම සහ ඔයාගේ පර්සනැලිටි එක හදා ගැනීම ඔයා සතු. හරිද? ඒක අංක 1. නම කියන්න පුළුවන් නම් ඕනි තැනක කතා කරලා අන්මියුට් කළා මම මෙයා කියලා කියන්න පුළුවන්. මම දන්නේ නැහැ පර්සනල් ඉෂුස් මොන හරි බෑග්ග්‍රවුන්ඩ් මොන හරි. හැබැයි නම අන්මියුට් කරන්න බැරුණත් නම තියාගන්න. හරි. ඒක අදට නෙමෙයි වාට වැදගත් වෙන්නේ. ඔයා කොහේ හරි ගිහිල්ලා කොහොම හරි වගේ අනන්‍යතාවය හදාගෙන ලොකු තැනකට යන්න ඕන නම් හදා ගන්නවා වගේ අර සාමාන්‍යයෙන් අපි විනය සහ චරිතය ඔය හැමදේම හදාගත්ත නොවේ ගාවට ඊළඟටත් ක්ලයන්ට් එන්න බය වෙන්නේ නැහැ. ඒක ඔයා පොඩිද ලොකුද කියන එක ප්‍රශ්නයක් නෑ. අපේ වයස අවුරුදු 30යිද 40යිද 50යිද ඒකෙත් කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එතික්ස් හොඳට පාවිච්චි කරනවා නම් ඔයා ගාවට ඊළඟ දවසෙත් ගර්ල් කෙනෙක් හරි බොයි කෙනෙක් හරි එන්න බය නැහැ. හරි ඒක ඇත්තටම කතා කරමුකෝ. එහෙමනම් ඔයා දිනලා ඉවරයි. ඒවත් චුට්ටක් කියා දුන්නා. හරි. කමර්ෂල් 1 වලට එන්න. මාව හොඳයිද කියලා බලන්නේ නැහැ තැති හරි. ප්‍රශ්නයක් නැහැ. ඉතින් කමර්ෂල් 1 හරි. ඇත්තටම මේ එහෙම කරන්න එපා. ඒක නිකන් සෝබනයි. හරි. ඒකයි. හරි කමන්නේ. කමර්ෂල් 1 ඒක ඔයාගේ ගමනට තමයි බාධාවක් හෝ මොකක් හරි වෙන්නේ. හරි. මාව හොඳයි කියලා බලන්න ආපු අයත් වෙල්කම් කියලා පිළිගන්නවා. හරි. හරි. එන්න කමර්ෂල් 1 වලට. මොනවද වෙන්නේ? කමර්ෂල් 1 කියන මොනවද අහලා තියෙන්නේ? කමර්ෂල් 1 කියන්නේ
දැන් පොඩ ලෙක්චර් වෙනස් වුණා. අලුතෙන් අප්ඩේට් වෙලා තියෙනවා කේසස් ටික. අනිවාර්යෙන් පරණ නෝට්ස් බලනකොට අලුත් කේසස් අප්ඩේට් කරගන්න මම කේසස් ටික දෙන්නම්. කලින් දෙන්න. හොඳද? මොකද නැත්තම් හෙටයි කියලා කමර්ෂල් 2 හෙටයි කියලා පටන් ගන්නකොට ඕගොල්ලන්ට ඇත්තටම කේසස් ටික නැත්නම් ඒක උත්තරේ ලියා ගන්න වෙන්නේ නැහැ. ඒ හන්දා ඔයා මොකද්ද කරන්න ඕනේ කේසස් ටික අර තියෙන ඔයාලගේ නෝට්ස් වලට සමහර ලෙක්චරර්ස්ලා නම් ඔයාලගේ අප්ඩේට් කරලාම දෙන්නේ නැති නෝට්ස් මම දන්නේ නැහැ. මම කාගවත් නෝට්ස් ගැන දන්නේ නැහැ. මම දෙන්නේ මගේ සාමාන්‍යයෙන් මගෙන් වෙන්න ඕන ඩියුටි එක තමයි මම කරන්නේ. හරිද? එතකොට ඔයා කමර්ෂල් 1 සහ ඔය කමර්ෂල් 2 වල සෑහෙන්න කේසස් ප්‍රමාණයක් අප්ඩේට් වෙලා තියෙනවා. හරි? සෑහෙන්න මේ කේසස් ප්‍රමාණයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒක මෙහෙමයි. කමර්ෂල් අමාරු නෑ. කමර්ෂල් 1 කියන්නේ හරි ලේසි සබ්ජෙක්ට් එකක්. සමහර අය හිතන්නේ කමර්ෂල් 1 වල සමාගම් පරිදි තමයි මම ඉදත් කිව්වා. මොකද්ද කතා කරන්න ඕන සමාගම් පරිදි තමයි ගොඩක් අර කිව්ව කම්පල්සරි ක්වෙස්චන් එක දෙන්නේ සමාගම් පරිදි. එතකොට ඕකේ සමාගම් පරිදි නියෝජ්‍යත්වය, හවුල් හිමිකාරීත්වය සහ මොකද්ද? අනිත් එක රක්ෂණය. ඔය පාඩම් ටික බලා ගන්න ඕන. එතකොට ඔය සමාගම් පරිදිත් අපි එදා මිස්ටර් කුමාර මට මතක විදිහට කිව්වා සෑහෙන සෙක්ෂන්ස් තියෙනවා මැඩම් කොහොමද බලාගන්නේ? ඒකත් මෙහෙමයි මිස්ටර් කුමාර. අපි අත්‍යවශ්‍ය සෙක්ෂන්ස් ටික විතරයි බලාගෙන යන්නේ. හරිද? ඒතර ඒවට ඇත්තටම කතාව මේ පාර ලෙක්චර් එක දාලා තියෙන කේසස් ටිකක් ඉතින් දිගයි. හරිද? ඒ හන්ද ටිකක් early start කරන්න වෙනවා. මේ වගේ සබ්ජෙක්ට් එකක කේසස් ටික මතක තියන්න. මේ පාරත් අපේ කට්ටියට ප්‍රශ්නයක් උනේ ඔක්කොම ලිව්වා කිව්වා කේසස් නම් අමතකයි හිම්මෙන් තමයි ලිව්වේ කිව්වා. හරි? කමර්ෂල් 1 ලේසි. හැබැයි කේසස් ටිකක් වැඩිපුර තියෙනවා මේ පාර. ඉතින් ඒක මම ඉස්සෙල්ලා දෙන්නම් ඒ ටික එතකොට අප්ඩේට් කරගන්න. ඔයාලට පුළුවන් එතකොට කමර්ෂල් 2 වල 1 වල සමාගම් පරිදි කොහොමද පාඩම් කරන්න ඕන? ඔයාලට කැමති කොරක්ෂණීය පාඩම් කරන්න පුළුවන්, නියෝජ්‍යත්වයේ පාඩම් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මෞලික හිමිකාරීත්වයේ පාඩම්. તો ඔය ඔක්කොම පාඩම් කරගන්න පුළුවන්. ඒ පාඩම් කරගෙන මොකද්ද වෙන්නේ? ගිහිල්ලා හොඳට අත දෙක යන මම එදා කිව්වනේ එක සබ්ජෙක්ට් එකකට 40ක් ආවොත් මෙන්න ඔන්න සබ්ජෙක්ට් අල්ලගන්න ඇවරේජ් එක හදා ගන්න. කමර්ෂල් 1. හරිද? කමර්ෂල් 1 ගැන ප්‍රශ්න තියෙනවා ඇති. ඉතින් දන්නේ නැහැ නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලාවත්. මොනවා හරි ප්‍රශ්න තව මොනවා හරි සබ්ජෙක්ට් එක ගැන දැනගන්න තියෙනවද? නැද්ද? හරි. නෑ නේද මිස්ටර් කුමාර මොකුත් ප්‍රශ්නයක්? කමර්ෂල් ගන්න ඕනෙට මැඩම් මේ ටික මේ ටොපික්ස් ටික අර වෙන මොනවද දෙන්නේ මැඩම් රක්ෂණය සමාගම් පනත නියෝජ්‍යත්වය හවුල් හිමිකාරත්වය එච්චරයි මිස්ටර් ආයි කුමාර. මොනවද සිලබස් එක මම දෙන්න. ඒ කියන්නේ ඒකේ ඇතුලේ තියෙන සබ් ටොපික්ස් ටික මම දෙන්න. ඔය පාඩම් ටික තමයි. දැන් කමර්ෂල් ඇක්ට් එක ගත්තා සමාගම් පනත ගත්තාම ඒකේ මොනවද අධ්‍යක්ෂවරු. ඔය වගේ සෑහෙන කොටස් තියෙනවා. හරිද? ඒ ටික මම දෙන්නම් මොනවද එන්නේ කියලා. දැනට මතක තියාගන්න සමාගම් පනත තමයි කම්පල්සරි ක්වෙස්චන් එක හැදෙන්නේ සහ ඊට පස්සේ අපිට පුළුවන් රක්ෂණය හිම ඉතින් ලේසියිනේ ඇත්තටම කතාවේ රක්ෂණය හවුල් හිමිකාරීත්වය සමෝය තියෙන නියෝජ්‍යත්වය බලන්න. ඒකෙන් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් සමාගම් පනතෙන් ප්‍රශ්න 4ක් 5ක්වත් අඩුම තරමේ එනවා. ඉතින් මේ කම්පල්සරි එක කොහොමද වෙනවනේ? එතකොට ඔයා සමාගම් පනතෙන් කොහොමද උත්තර ලියන්න පටන් ගන්න? මොකද ඒක ලේසි සහ ඒකට හොඳට ලකුණු දෙන්න. හරිද? ඒක හරි නේද? කමර්ෂල් 2 ගැන මොනවද අහලා තියෙන්නේ? දැන් මට ආපු පළවෙනි ඇඩ්වයිස් එක මම කැම්පස් එකේ ඉඳලා එනකොට මට කිව්වා මොනවද කමර්ෂල් 2 වල තියෙන SOGO, පුලිස් ඉන්නකර ඔය වගේ දේවල් එනවා කියලා. හරිද? ඔව් ඉතින් SOGO වලින් තමයි මේකෙත් අපේ කොලේජ් එකෙත් පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඒතර මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ කොලේජ් එකට යනකම්. මොකද මං කිව්වා ඉස්සෙල්ලත් මම HRL ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට මොකද්ද වෙන්නේ? මම දැනගෙන හිටියේ නෑ SOGO කියන්නේ මොකක්ද. එතකොට මට දැන් ඇඩ්වයිස් එක ආවේ මොකද්ද? අම්මෝ එහෙනම් කොහොමද කොමර්ෂල් කරගන්නේ? හරි අමාරුයිනේ කියලා. හරි. නෑ එහෙම එකක් වෙන්නේ නෑ. හරිද? ඔයා හරියට හරි ඒකෙත් වගන්ති තියෙනවානේ හරි. ඔය වගන්ති වල මම හැමදාම කියන අර එවිඩන්ස් වල කිව්වා වගේ මොකද්ද වෙන්න ඕනේ? වගන්තිය තේරුම් අරගන්න. වගන්තිය තේරුම් ගත්තට පස්සේ ඔයාලට මොලේට යනවා වගන්තියෙන් කියන්නේ මේක කියලා. ඒක ඔයා හොඳට අර එක්සෑම් එකට ගිහලා අතදි කියලා ලියන්න. අර්ථය විකෘති නොකර වගන්තිය අර වෙනස් නොකර අපි දන්නානේ කියන්නේ කෘති වෙන්නේ නැති දාන විදිය. එහෙම දැම්මොත් ඔයාට
ලකුණු අහිමි වීමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාට හිතන්නකෝ අපිට කියනවා කියලා අර මේක මේ විදිහටම ලියන්න කියලා. දෙයනේ එහෙනම් ඔයා එක සබ්ජෙක්ට් එක එකපාරට කරන්න. හරිද? මොකද SOGOම තියෙනවානේ. ඔයාලා මට වඩා දන්නවනේ SOGO කියන්නේ. දැන් කැම්පස් එකේ කරානේ. මොකද වෙන්නේ? SOGO එහෙනම් සෑහෙන්න තියෙන 19 රීති කියන්නේ. භාණ්ඩ භාර දීමේ රීති ඔය මොනවාද ඔක්කොම තියෙනවා. එතකොට මොකක්ද ඔයාට වෙන්නේ? එක සබ්ජෙක්ට් එකක් තමයි එකපාරකට කරන්න. ඒ ඉතින් අර ටික ඔක්කොම කමර්ෂල් මන් බලන්න සමාගම් පරිදි අර 500 ගණක් අපි පතා ගන්නවා. ඒ නැති හිතන්නක වෙන වැඩක් ඉන්නේ. ඒ හන්ත මොකද්ද තේරුම් ගන්න. තේරුම් අරගෙන ලියන්න පටන්. හරිද? ඔය කමර්ෂල් 1 කමර්ෂල් 2 වල. ඒතර කමර්ෂල් 2 වල ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මේවා. මොනවද කමර්ෂල් 2 වල SOGO බලා ගන්න වෙනවා. ඊට පස්සේ ගිය පාර වල මොනවද? පාරිභෝගික ණය පනත කරලා තිබුණේ නැහැ. විනිමය බිල්පත් ආඥා පනත හැම පාරම එනවා. ඒ වගේම ණයවර ලිපිය, ඔය මුහුදින් බඩු ප්‍රවාහනය, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, ඔය වගේ දේවල් ඉතින් තියෙනවා. ඉතින් ඔය ටික බලා ගන්න තමයි තියෙන්නේ. හැබැයි මේකෙත් මම කිව්වා ලෙක්චර් වෙනස් වුණා. සර් පොල්මා මැඩම් කරේ. දැන් අලුත් සර් කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මේකේ සෑහෙන කේස් ප්‍රමාණයක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒව මොකද්ද වෙන්නේ? අර ඉංග්‍රීසි නියමනේ. ඉංග්‍රීසි ඔය මහා අමුතු අපබ්‍රංශ නම් නිසා ඉංග්‍රීසි නමුත් ලේසියව තියෙනවානේ. මේවා තියෙන අපබ්‍රංශ ඇත්තටම කතාව. එතකොට මොකක්ද දිග නම්. එතකොට ඉතින් චුට්ටක් කල් වේලා ඇතුව ඒ ටික නම් මතක තියාගන්න තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම කේස් එක නැත්නම් ඒ අදාළ සෙක්ෂන් එකට අදාළ ඒ කේස් එක නැත්නම් වෙන්නේ මොකද්ද? ඔයාගේ ලකුණු අඩු වෙනවා. හරි. අප්ඩේට් කේස් ඕනේ කියන්නේ ඒකයි. කොලෙජ් එකත් එක්ක සෙල්ලම් කරනකොට පොඩ්ඩක් අර අප්ඩේට් වීමක් නම් අවශ්‍යයි. අපිට ඕපන් එකේ අවුරුදු 10ක ප්‍රශ්නයක් නෑ. ඒ ටික එහෙමම ලිව්වොත් ලකුණු හම්බ වෙනවනේ. හැබැයි මේකේ එහෙම නෑ. මේක තමයි ලකුණු අඩු වෙන්න හේතුව. මොකද කාගේ හරි නෝට් එකක් අරගෙන. ඔව්. දැන් මේකෙත් අපි දැන් අපි LLB එකේ ලියද්දී සාමාන්‍ය ෆැක්ට් එක ලියලා ඒක ඇප්ලිකේෂන් එකක් දිනවනේ. දැන් මේකෙත් බලාපොරොත්තු වෙනවද ඒ වගේ? නැත්නම් කේස් එක විතරද? නෑ. බොඩි ඇප්ලයි පාර්ට් එකක් බලාපොරොත්තු වෙනවා මේ වගේ. දැන් අපි අර හිතන්නකෝ රාක්ෂණයේ මොකද මිස්ටර් කුමාර? ෆැක්ට් එකක් බලාපොරොත්තු වෙනවා. චූටි ෆැක්ට් එකක් ලොකුවට එක්ස්ප්ලেইন කරන්නේ නෙමෙයි ආහනේ කේස් එකේ ෆැක්ට්ස් නේද? ඔව් නෑ ලොකුවට මේ මෙන්ෂන් කරගෙන යන්න එපා. ලොකුවට ඕනේ නෑ. නමුත් මේකේ වෙන්නේ මෙන්න මේ ටික කියලා පොඩ්ඩක් ඕනේ. හරිද? ඒක කියන්නේ ලෙක්චරර් දීපු ටික ඒ විදිහටම ලිව්වා නම් ඇති. ලොකු කේසස් කියන්නේ ලොකුවට ෆැක්ට්ස් ඕනේ නෑ. හරිද? හරිනේ? accounts and ethics ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඔයගොල්ලෝ මම කරන්නේ නැහැ. හරි? accounts and ethics කරන්නේ නැහැ. ඉතින් ඒක හන්දා චුට්ටක් ethics වල නම් මට help එකක් දෙන්න පුළුවන්. accounts වලටත් සාමාන්‍යයෙන් හරබර එළිය කියලා දෙන්න පුළුවන්. හැබැයි මම මේ subject එක කරන්නේ නැහැ. හරි? මොකද මම ඒක වෙන කවුරු හරි කරයි ඔයගොල්ලෝ කොහේ හරි යනවනේ classes. ඒක රිවිෂන් එක ඒගොල්ලන්ට කියලා කරගන්න. ඊට පස්සේ මොකද්ද? කන්වින්සිං වලට එන්න. කන්වින්සිං අපි දවස් දෙකක් දාලා සාමාන්‍යයෙන් දවස් දෙකකින් මට ඔයාලට හොඳට ඔළුවට යන්න කියලා දෙන්න පුළුවන් මොනවාද පෙඩිග්‍රී ටික. ඒ පෙඩිග්‍රී වලින් තමයි ස්කෝර් කරන්න ලේසි සහ කන්වින්සිං අතාරින්න එපා. කන්වින්සිං කියන්නේ ඔයාගේ ඇවරේජ් එක හදාගන්න විෂයන් වල තියෙන උඩම සබ්ජෙක්ට් එකක්. හරිද? එතකොට ওই කන්වින්සිං වල තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පෙඩිග්‍රී කියන්නේ පෙළපත් සටහන්. හරිද? අනිත් අය දන්නේ නැහැනේ. පෙළපත් සටහන්. එතකොට ඕක අපි පෙළපත් සටහනක් කියන්නේ දීපල මුල් අයිතිකාරයක් ඉඳලා අන්තිම දැන් ඉතින් වර්තමාන පරම්පරාව වෙනකන් දීපල බෙදී යාම ඇඳ දක්වන පොඩි සටහනක් තමයි අපි පෙඩිග්‍රී එක කියලා කියන්නේ. සරලවම අදහස්. එතකොට මේ පෙඩිග්‍රී අඳිනකොට සිංහලෙන් තමයි දෙන්නේ. හැබැයි මම ඔයාලට කියනවා ඉංග්‍රීසි පේපර් එක. දැන් අපිට මොනවද එනවනේ ඉංග්‍රීසි යූත් පේපර් එක. එතකොට ඉංග්‍රීසි පේපර් එකෙත් බලන්න මොකද්ද? දෙදාද සාමාන්‍යයෙන් ඔය වචන ඔයාලට ෆැමිලියර් වෙන්න පුළුවන් ඉංග්‍රීසි වර්ඩ් එක. සමහර වෙලාවට ඉංග්‍රීසි එක ට්‍රාන්ස්ලේට් කරනකොට සිංහලට අවුරුදු හැම වරදින්න පුළුවන්. අවුරුද්ද වැරදුනා කියන්නේ කෙලින්ම පෙඩිග්‍රී එක වරදින්න පුළුවන්. හරිද? පෙඩිග්‍රී එක වරදිනවා කියන්නේ මුල් ටික වැරදුනා කියන්නේ අගට ඉතින් කොහොමත් ඇත්තටම වැඩක් නෑ අර දීපල බෙදියාමේ කොටස් එහෙම හදලා. මොකද ෆුල් මාක් එක 0. සෙල්ලම් නැහැ. අපි හිතනවා මේක ලේසි කියලා. ඇත්තටම ලේසි. නමුත් අර අපි හිතනවානේ මේ අපි හරියට හිතන්නේ ලොකුවටනේ. ලොකුවට හිතන්නේ නැහැ. චූටි දේවල් තමයි හිතන්නේ. හරිද? මොකද දැන් ඕකේ අපිට හිතෙනවා මම එදත් මේ ප්‍රශ්නේ අහුවා. මිස්ටර් රොෂාන් ඉන්නා නේද? මට කියන්නකෝ දැන් පෙඩිග්‍රී අඳිනකොට
පෙඩිග්‍රී අඳිනකොට අපි කියනවා පෙර විවාහයේ බිරිඳ හා දරුවන්. හරිද? පෙර විවාහයේ බිරිඳ හා දරුවන්. මට කියන්න මිස්ටර් මේ රොෂාන් ඇයි අපි පෙර විවාහයක් තියෙනවා කියන්නේ? එතකොට මොකද්ද දැන් මේකේ කරන්ට් සිටුේෂන් එක? මේ පෙඩිග්‍රී අඳිනවනම්. එතකොට ඒක අර මෙතෙන්නේ අර්ධ සහෝදරයන්ට විදිහට මේ ගන්නවා නෑ මං අහන්නේ පෙර විවාහයක් තියෙනවා නම්. හරි. පෙර විවාහයක් තියෙනවා නම් ඇයි අපි පෙර විවාහය කියලා දාන්නේ? ඒ කියන්නේ වර්තමානයේ තව විවාහයක් තියෙනවා. ආන්න රයිට්. වර්තමානයේ තව විවාහයක් තියෙනවා. මට කියන්න වර්තමානයේ විවාහයක් තියෙනවා නම් පෙර විවාහය අවසන් වෙන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ? එකක් වික්කසාදය. ඊට පස්සේ කලක්‍රයා මිය යාම. හරියටම හරි. අන්නේ පොයින්ට්ස් ටික. ඕක වැරදිලා සමහර වෙලාවට අපි අර්ධ සහෝදරයන්ට බෙදන්න පුළුවන්. හරි. අර්ධ සහෝදරයෝ කියන එක අපි කතා කරමු ගන්නේ සිංහලද? අනිත් අය කන්ෆියුස් වෙන්න එපා. මේ එතකොට මොකද්ද වෙන්නේ? පෙඩිග්‍රී එක දැන් මට මතකයි 2024 කොහෙද අර හස්බන්ඩ්ගේ කියන්නේ පෙර විවාහයේ දේපල ටික මේ විවාහයේ කියන්නේ තාත්තගේ පෙර විවාහයේ ඔන්න මොනවා හරි සීන් එකක් වෙලා ඒ ටිකත් ඔක්කොම බෙදෙනවා. තාත්තගෙන් එන්නේ තාත්තගේ කට්ටියට විතරයි. හරි. දෙවෙනි විවාහයේ මව් පාර්ශවයකට එන්නේ නැහැනේ. ඔය වගේ වෙලා අපිට සමහර වෙලාවට මොකද්ද වෙන්න පුළුවන්? අර පෙඩිග්‍රීකේ දේපල ඒ අයටත් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් මොකද්ද වෙන්නේ? අන්තිමට එකතු කරන කෑල්ලත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපේ පෙඩිග්‍රී එකම අවුල් වෙනවා. ඒ හන්දා ඔළුවට දාගන්න ලොකුවට හිතන්න යන්න එපා. ලොකු දේවල් එන්න නම් පොඩි දේවල් ටික ඔක්කොම ඔළුවේ තියෙනවා. හරි. ඒ කියන්නේ අපි තියරි ඔක්කොම දන්නවා. තියරි ඕකේ නෝ ප්‍රොබ්ලම්. හැබැයි මොකද්ද වෙන්නේ? තියරි දන්නවා වුණාට ඇප්ලයි කරගෙන යනකොට අපිට පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද අර අපි සියුම් දේවල් දන්නේ. අපි දන්නේ ඔක්කොම ලොකු දේවල්. හැබැයි සියුම් දේවල් වලින් තමයි අපි ටච් කරගෙන යන්නේ. හරිද? දැන් සමහර වෙලාවට මගෙන් එකපාරක් ළමෙක් අහන ඇයි පෙර විවාහය කියන්නේ? හරි. ඒතර එයා දැනගන්න ඕනේ පෙර විවාහයක් කියන්නේ තාත්තා හරි අම්මා හරි දැන් ආයෙ අලුත් විවාහයකට ඇවිල්ලා. හරි ඒක හරි ඒ වගේ සියුම් දේවල් තමයි මෙතනදී ඒ ටෙක්නික්ස් තමයි ඕනේ. හරි. ඒකට ඔන්න ඔයාලට දල අයිඩියා එකක් දුන්නා මම එවිඩන්ස් සිවිල් 1 සිවිල් 2 ක්‍රිමිනල් සහ කමර්ෂියල් 1 කමර්ෂියල් 2 accounts and ethics කරන්නේ නැහැ මම කන්වින්සින් එක. කන්වින්සින් නම් අපි දවස් 2යි කරන්නේ. මම ඔයගලන්ට පෙඩිග්‍රී විතරයි කරන්න බලාපොරොත්තු. අනිත් පේපර්ස් ටික අපි උඩින් පල්ලෙන් කතා කරමු. නමුත් අර පෙඩිග්‍රී ටික මට ඕනි. අපි සාමාන්‍යයෙන් දවසක් පෙඩිග්‍රී කතා කරලා මම දෙනවා ඔයගලන්ට අලුත් පෙඩිග්‍රී ටිකක් ඒ ටිකත් අඳින්න. අනිවාර්යෙන් තනියෙන් අඳින්න ඕනි පෙඩිග්‍රී. හරි. පෙඩිග්‍රීත් සාමාන්‍යයෙන් පෙඩිග්‍රී ටික නම් සතියේ එක දවසක් අරගෙන අඳින්න. පෙඩිග්‍රී අඳිනවා කියන්නේ ඔයාලට විනාඩි අන්තිම වෙනකොට දැන් පටන් ගත්තොත් ඔයාලට අන්තිම වෙනකොට වගේ සාමාන්‍යයෙන් පෙඩිග්‍රී එක දැක්ක ගමන් කියන්න පුළුවන් මේක මෙහෙමයි. නැත්තම් වෙන්නේ මොකද? එතනදී හිතනවා මේක මෙහෙමයි. එතකොට මේක මෙහෙමයි. මෙතනට දැම්මොත් හරියද? එතන මොකද? පැය දෙකක් විතර නෙමෙයි. පැය තුන මේක පෙඩිග්‍රී එක හිතා ඉන්න පුළුවන්. ඒක නිසා පෙඩිග්‍රී දැන් අපි කන්වෙන්සින් පේපර් එක ලියනකොට සාමාන්‍යයෙන් අර පෙඩිග්‍රී එක පළවෙනියටම අඳින්න ගන්නත් එපා හරියටම පුළුවන් නම්. නමුත් වෙන කොලයක ඇඳලා එතනට කොපි කරනවා නම් ඒත් වැඩවත් සුදුසු. හරිද? මොනවද ඔයාලට ගන්න තියෙන මේ දැන් මෙතන තියෙන ප්‍රශ්න accounts and ethics ඇරෙන්න මොනවද තියෙන ප්‍රශ්න? ඔක්කොම ප්‍රශ්න ටික දැන් අලුත්ම ආයෙත් ප්‍රශ්න තමයි ඔක්කොම. හොඳේ? ඒ ඇරුණාම මම දෙනවා ගෙන් ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට දෙනවා සිලබස් එක බලන්න ඔයාලා ගාව නෝට්ස් තියෙන ඒවා මොනවද බලන්න. මේ සිලබස් එකත් එක්ක දෙවෙනි පාරට අයිට තමයි මේක ටිකක් ඉතින් යන්නේ. එතකොට බලන්න මොනවද අඩුපාඩු මොනවද තේරෙන්නේ නැත්තේ. හරි. තේරුණා වගේ නම් ඉන්න එපා. තේරුණා වගේ ඉන්න එපා කියන්නේ තේරුණා වගේ හිටියොත් එහෙම මමත් හිතනවා හරි තේරුණා කියලා. තේරෙන්නේ නැහැ ඊට පස්සේ. හොඳේ. තේරුන්නේ නැතුණොත් ප්‍රශ්නේ වෙන්නේ එක්සෑම් එකට. මම මේක ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ඔක්කොම ටික කතා කරා මෙතනට එනකම්. දන්නවනේ. එතකොට අපි මේ දැන් දන්නවනේ ඉදත් මම මේක එක්ස්ප්ලেইন කරා. ඔයා මොනවද එක්සෑම් එක පාස් වෙන්න කරන්න ඕනේ? ඉදත් මම පොඩ්ඩක් කියා දුන්නා to the point කියන. හරි. අපි එක එක සබ්ජෙක්ට් එකේ හැබැයි එක එක විදිහට ලියන ඒවා තියෙනවා. ඒ හන්දා එවිඩන්ස් වලට ලියන එක ගැලපෙන්නේ නැහැ. මොකද කමර්ෂල් 1 වල ලියන්නේ යනකොට. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. හරි. ඒව ඔළුව තියාගෙන යන්න. ඊට පස්සේ update note and cases. notes ඕනිම තමයි update වෙච්ච නැති notes නම් කොලෙජ් එකත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා.
හරි. මොකද කොලේජ් එක බලන්නේ ඒගොල්ලෝ දැන් ඇත්තටම හිතන්නකෝ මම පේපර් එකක් හදනවා නම් මං මාකින් ස්කීම් එකක් මං හදලා දෙනවා. දුන්නාම මං දානවා මං උගන්වපු කේසස් ටික. ඒතර මගේ ෆේවරිට් කේසස් වෙන්න පුළුවන් එතන. එතකොට ඒ කේසස් තිබ්බොත් තමයි මම මාකින් ස්කීම් එකේ කියන්නේ මෙයාලට මේ ලකුණු දෙන්න මෙයාලට මේ ලකුණු දෙන්න. එහෙම නැතුව ඔයා කොච්චර කේස් ලිව්වා වුණත් ලකුණු හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක රිස්ක් එකක්. ඒ හන්දා ඒ රිස්ක් එක ගන්න එපා. ඕවයින් තමයි ඔයාලට පොඩි පොඩි ලකුණු එකතු වෙලා ක්ලාස් එකකට යනවාද, ඇවරේජ් පාස් වෙනවද, එහෙම නැත්නම් හොඳට පාස් වෙනවද කියන එක තීරණය කරන්න. ඔය පොඩි ඇත්තටම අර අපි කියනවා වගේ නෝට් කොච්චර බලාගෙන හිටියත් නෝට් එක දිහා අමාරු නම් අමාරුයි තමයි. හරි. ඒ හන්දා තේරුම් ගන්න පළවෙනි කාරණාව තේරුම් ගන්න දෙවෙනි කාරණාව පාඩම් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන් පාස් පේපර්ස් නම් කරන්නම ඕන. පාස් පේපර්ස් නොකළොත් සාමාන්‍යයෙන් එතනට ගිහිල්ලා නම් ලියන්න එපා. ඒක ටයිම් එක මැනේජ් කරගන්න හරිම අමාරුයි. ටයිමින් කියන්නේ ඔයාගේ මේකට 33යි මේකට 125යි මේකට 125යි කියන්නකො. මේකෙන් ඔයාලට අල්ලන්න පුළුවන් 150ක් කොටස. හරිද? ඒ හන්ද හරි වටිනවා මෙන්න මේ කොටස් තුන. ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේ මම ඔයාලට දැම්මා මේ ගිය පාරේ කමර්ෂල් මම මේ වගේ සාමාන්‍යයෙන් අන්තිම දවස් දෙනවා අන්තිම දවසට කලින් ඉඳන් මේ 2026 අප්‍රේල් 21 හොඳේ මම දුන්නා 22 එක්සෑම් එක සාමාන්‍යයෙන් සාංගමික ව්‍යවස්ථාවලියේ මේ එකක් හොඳේ සාංගමික ව්‍යවස්ථාවලියේ මම දුන්නා මෙයාලට බලා ගන්න කියලා සාමාන්‍යයෙන් පොඩි පොඩි කොටස් ටිකක් මේ මගේ ගෲප් එකේ ඊට පස්සේ මේ ඉතින් මම බලාගත්තයි හිටියා. සමහරු බලාගත්තේ නැහැ. හරි. ඒ වුණාට මොකද්ද? බලාගත්තා නම් ඔය ටික පොඩ තමයි. හරි. ඒ හින්දා කියන දේ සාමාන්‍යයෙන් කරන්න. කියන දේ කරන්න කියන්නේ මම පොඩි දෙයක් දැම්මේ ඔයාලට බලන්න සාංගමික ව්‍යවස්ථාවලිය මම කිව්වා අනිවාර්යෙන් බලන්න. මම කටපාඩම් ගන්නවා. ඔයාලගෙන් සාමාන්‍යයෙන් මම පාඩම් ගන්නවා. හරි. පාඩම් ගන්නවා කියන්නේ මොකද මම දන්නවා එතකොට ඔයාලට ඒක තේරුණාද නැද්ද මොකද්ද කියන්නේ. ඒක අනිත් අයට පහසු වේලාවක් වෙන්න පුළුවන් ඔයාලට පහසු වේලාවක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පහසු වේලාවක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මට පාඩම් දෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ක්ලාස් එකේ පාඩම් කරපු අය ඉන්නවා නම් පාඩම් දීලා යන්න කියන වෙලාවල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම එහෙම අන්තිම දවසේ බලා ගන්න බැරි ඉම්පෝටන්ට් ඒරියාස් ටික කියලා දීපු ටික. හරිද? ඉතින් මම දන්නේ නැහැ මගේ හිටපු කට්ටිය සාමාන්‍යයෙන් බලාගත්ත අය ලිව්වා කියලා කිව්වා. ඉතින් මේ වගේ ඔයාලටත් හම්බ වෙනවා අනිවාර්යෙන් ඒවනම් බලන්න. අනිවාර්යෙන් බලන්න කියන්නේ මෙහෙමයි ඉතින් ඔයාලට පාස් වීම යුතු නම් බලන්න. පාස් වෙන්න කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ලකුණකින් පාස් වෙන්න නම් බලන්න. ඒක දීලත් නොබලපු අයත් ඉන්නවා හොඳේ. එහෙම කියලත් මම සබ්ජෙක්ට් ඔක්කොම කන්වින්සින් නම් දුන්නේ නැහැ. කන්වින්සින් accounts and ethics අරෙන්න එවිඩන්ස් වල නම් ඇත්තටම අපි දීපු එකේ එවිඩන්ස් වල පොඩි පොඩි වෙනස්කම් තිබුණා. ඇත්තටම පොඩි නෙවෙයි ලොකු වෙනස්කම් තිබුණා. අපේ අනුකූලතාවය තමයි අපිත් මේ පාර හේතුවේ. හැබැයි අනුකූලතාවය ආවේ ඒ හන්දා. හැබැයි දැන් තේරෙනවා කොහොමද පේපර් එක එන්නේ කියන එක. එවිඩන්ස් වල. ඔයාලට ඒකේ වාසියක් තියෙනවා. මොකද මෙහෙම බලන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ට 21 යවපු එක 22 තමයි එක්සෑම් තිබ්බේ. ඒ හන්ද පොඩ්ඩක් කියන එක කරන්න. හරි. කියන එක කරන්න කියන්නේ චුට්ටක් ඉතින් ඕගොල්ලන්ගේම හොඳට. හරිද? හරි. මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න? මේ මැඩම් මැඩම් කුමාර මේ ඔව් අපි මිස්ටර්. දැන් අපේ රිසර්ච් ඇවිල්ලා නැහැ නේ තාම. එතකොට ඔව්. අපිට දැන් තියරි පාර්ට් එකක් කව වෙනවද මැඩම් කොහොමද මේ මම තියරි නම් කරන්නේ නැහැ පේපර්ස් මිස්ටර් කුමාරෝ. තියරි කරන්නේ නැහැ කියන්නේ මගේ අරමුණ තියෙන්නේ සාමාන්‍යයෙන් පාස් පේපර්ස් ටික සහ අර ඔයාලට අලුතෙන්ම ප්‍රශ්න පත්‍ර දීලා ඒ විදිහට ලියවන එක තමයි. මොකද ඔයාලා එක එක්කෙනාගේ අර සාමාන්‍යයෙන් තියරි මට දැන් අහුවෙලා තියෙන ටික තමයි මිස්ටර් කුමාර ලියන ටික මදි කියන එක කට්ටියගේ. එතකොට ලියවෙන පන්තියක් තමයි අපි අර කරන්නේ මම තියරි නම් කවර් කරන්නේ නැහැ. හැබැයි මෙහෙමයි ඔයාලා තියරි ටික මෙහෙමයි කවර් කරගත්තා කියන කොහෙන් හරි එහෙම තේරුනේ නැත්නම් හරි මොනවා හරි එහෙම ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න මම ඒක කියා දෙන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ.
එතකොට මට ලේසි නැත මම දවස් 3යි මිස්ටර් කුමාර් දාන්නේ 3යි සාමාන්‍යයෙන් අර නොතේරෙනම සබ්ජෙක්ට් වලට එවිඩන්ස් වගේ වටනම් 7ක් 8ක් 10ක් යන වෙලාවලුත් තියෙනවා. මොකද ඒක එක එක්කෙනා එක ළමයා කියන්නේ හොඳට තේරෙන ළමයි ඉන්න පුළුවන් ක්ලාස් එකේ මධ්‍යම ප්‍රමාණය ඉන්න පුළුවන්. ඉතින් තේරෙන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒක නිසා මේ තේරුම් ඒ කියන්නේ ඒක තේරුම් කරවලම තමයි යන්නේ. සාමාන්‍යයෙන් මම පාඩම් ගන්නවා. හරිද? මම පාඩම් ගන්නවා කියන්නේ සමාගම් පන්තියේම සාමාන්‍ය සමාගම් පන්ති එවිඩන්ස් ඔය හැම දෙයක්ම මම පාඩම් අරගෙන තමයි සමහර දවසට 1යි 2යි අපේ ක්ලාස් ඉවර වෙනකොට ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මට ඒ කියන්නේ මම ඒක ආසාවෙන් කරන්නේ ඉතින් පාඩම් කරලා පාස් පේපර්ස් ටික තමයි මිස්ටර් කුමාර මම කරන්නේ හරිද ප්‍රශ්න වලට අදාළව කවදාවත් අනේ වැඩ. ඔව් ඒ ප්‍රශ්න ප්‍රශ්නට කරන අදාළව අනිවාර්ය ප්‍රශ්න වලට අදාළ කව වෙනවා. ඕගොල්ලෝ මට එක්ස්ප්ලেইন කරන්න ඕනේ මගේ උත්තරේ ඊට පස්සේ මම දෙන්න ඕනේ. මොකද නැත්තම් මිස්ටර් කුමාර දැන් ඕගොල්ලෝ කතා කරන්නේ නැහැ කියන්නේ ප්‍රශ්නෙට මට තේරෙන්නේ නැහැ. දැන් ඔයා හිතන්නකෝ ඔයා කතා කරනවද මම දන්නවා ඔයාලට මොනවද තේරෙන්නේ. ඔයාලට මොනවද ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනට එන්න එපා කතා කරන්න බැරි නම්. මොකද මට වගකීමක් ගන්න බෑ ඊට පස්සේ ඔයාලට තේරුණාද නැද්ද කියලා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? අරයාගෙත් ගියා, මෙයාගෙත් ගියා, අරයාගේ රිවිෂන් එකටත් ගියා. කිසි වැඩක් වෙන්නේ නැහැ කියන එක. එහෙම කියන්න බෑ. මොකද ඔයාලගේ මම මගේ ගාවට එනවා නම් මම කට අරවනවා. හරිද? කට අරවනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බැනගත්තද, ගහගත්තද, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ටීවී එක දාලාද, රේඩියෝ. මොකද ගෙදර ඉඳන් අපි කරන්නේ ඇත්තටම මේ කම්ෆර්ටබල් ඒරියාස් වල නේ. සමහරවිට බබාලා ඉන්න. ගිය පාරේ මගේ ක්ලාස් එකේ හිටියා. මේ ඒ බබෙක් ඇවිල්ලා කතා කරා. ඉතින් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ෆ්‍රීඩම් එක ඔයාලට නැති වෙන්න පුළුවන්. හරි? ඒකෙන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ කොහොමද කෑ ගහනවද අනිත් අයට ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම කියන්නේ මයික් ඔන් කරන්න. මයික් ඔන් කරලා කතා කරන්න. එතකොට මට තේරෙනවා මේක තියෙන්නේ මේ සිටුේෂන් එකේ ඔයා ඉන්නේ. එහෙම නැතුව හිතන්න මම හිතනවා මේක මෙයා තේරිලා කියලා. හැබැයි ඔයාලට එක්සෑම් එකට එන්නේ ඒ කොටස. දැන් බලන්න මේ සාංගමික ව්‍යවස්ථාවලියම මේක මේ පොඩි කෑල්ලක්. හැබැයි මම කියනවා කටපාඩම් කෙරෙව්වා මේගොල්ලන්ට. හරි? ඉතින් මොකද්ද? ඒ විවස්ථාවලිය පාඩම් කරගෙන ගියා නම් මේ කවදාවත් මේ වගේ එකක් දෙන්න දීලම නැහැ. හරි? ඉතින් හිතන්න මේක මගේ මම දන්නේ නැහැ බලාගත්ත අය ලිව්වා. හොඳයි බලාගත්ත අය ලිව්වා. ඉතින් හිතන්න මේ වගේ එකක් දෙනවා නම් ඔයාලට තියෙන බලා ගන්න ලියන්න ඒ ටික පාඩම් කරනවා. අහුවෙලා නැත්නම් කොහෙන් හරි ක්ලාස් ඇත්තටම කතාව මම ඉන්ඩිවිජුවල් ඔයාලට ඇටෙන්ෂන් එක දෙන්න. කොච්චර ළමයි හිටියත් ප්‍රශ්නයක් නැහැ. සමහර අය දැන් ඔය හිටියා මගේ එක කෙනෙක් එහෙම රෑ 12යි ප්‍රශ්න නැහැ ප්‍රශ්න අහනවා. හරි. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න. LLB අය ඉන්නවා ඔයාලගේ යාළුවෝ අහලා බලන්න. LLB මම level 6 විතරයි කළේ. ඉතින් අහලා බලන්න මේ රෑ 1ද 2ද ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරලා ඒකේ වෙලේ විසඳ ගමු. මොකද ඔයාලට තියෙන ෆ්‍රීඩම් එක ඔයාලට තියෙන පාඩම් කරන්න තියෙන ටයිම් එක තියෙනවා. එතකොට ඉතින් ඒකේ මගේ ස්ටුඩන්ට්ස්ලාත් එක්ක මම සාමාන්‍යයෙන් කතා කරන කිසි ප්‍රශ්නයක් නැහැ. රෑද දවල්ද ක්ලාස් ආවද නැද්ද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක මම බිසි නැත්නම් මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. හරිද මිස්ටර් කුමාර? අපි ඔයාලගේ දැන් සාමාන්‍යයෙන් ඔයාලට පටන් ගන්නකොට අපි පටන් ගමු නවම්බර් දෙසැම්බර් වගේ ඔයාලටත් රිවිෂන් එක අපි පටන් ගමු. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. තියරි ටික මොනවම හරි දෙයක් තේරෙන්නේ නැත්නම් කතා කරන්න. ඒක කිසි අපි ඉන්ටර්ප්‍රිටේෂන් පටන් ගන්නවා මිස්ටර් කුමාර් මේ සතියේ සෙනසුරාදා. මෙහෙමයි ඉන්ටර්ප්‍රිටේෂන් වලත් මම තියරි එක කරනවා. තියරි එක කරගෙනම යනවා ඔයගොල්ලොත් එක. මොකද ඒක ඉවරයක් කරලා ගන්න. ඉන්ටර්ප්‍රිටේෂන් වල හඳුන්වා දීමේ පොඩි වැඩසටහනක් සිකුරාදාට අපි කරමු. එතකොට ඒකට එන්න එක්තාවම අපි මේ ඇත්තටම ඒකේ ලකුණු 50ක් ඕනනේ. ඒක අපි කතා කරගෙන යනවා. ඒක කරනවා මේ සතියේ සිකුරාදා අපි පටන් ගන්නවා. ඒකේ තියරි එක කරනවා. මැඩම් ක්‍රිමිනල් වල දැන් අපි level 4 වල කරපු ඒ කොටස් වල සම්බන්ධයක් තියෙනව නේද ඉස්සරහට යනකොට ඒ මාලව ඒ ටික නම් එහෙමම වැදගත් වෙන්නේ නැහැ මිස්ටර් කුමාර. මම කිව්වේ සාමාන්‍යයෙන් ඔය අත්අඩංගුවට ගැනීමක් ඔය ස්ත්‍රී දූෂණ ඒ වගේ ටික ඔළුවේ තියාගන්න. හරි මොකද දඬ නීති සංග්‍රහය ඒවයි මේවයි තියෙනවා. ඉතින් ඒ ටික බේසික් හොඳයි. කියවන්න දැන් ටයිම් එක තියෙනවා නම් කියව ගන්න. අර ඉච්චර ලොකුවට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අර අපි යන්නේ කාර්ය ප්‍රතිපාටිය කොහොමද? හරි. ඒත් අත්අඩංගුවට කමර්ෂල් ගන්න. වලට සම්බන්ධ නෙමෙයි. මොකද මිස්ටර් කුමාර? කමර්ෂල් කරපු ටික නම් ගොඩක් සම්බන්ධයි නේ වැඩ. කමර්ෂල් වල මම අර කිව්වේ මොනවද? ඔයාලට බලා ගන්න කිව්වේ SOGO. අනිවාර්යෙන් SOGO බලාගන්න. හැබැයි මිස්ටර් කුමාර එක ඇඩ්වයිස් එකක් තියෙනවා. අපි කැම්පස් එකේ කරපු කේසස්. හරි?
ඒ කේසස් වල තියෙන ෆැක්ට්ස් ඔක්කොම අයින් කරන්න. මේගොල්ලෝ දෙන්නේ වෙනම කේසස් වෙනම ෆැක්ට්ස් හරි රිලේටඩ් තමයි. අර ඒ උනාට ඒ කේසස් අප්ඩේට්ම කේසස් ටිකක් ඇවිල්ලා තියෙන කමර්ෂියල් 1 කමර්ෂියල් 2. මම ගිය පාර තමයි ඒක මගේ ස්ටුඩන්ට්ස් වලට දුන්නේ. මොකද ඒගොල්ලෝ ගාව ඒ කේසස් ඒ වෙනකොට තිබුණ නැති නිසා. හරි මම ඔයාලට දැන් කලින්ම දෙන්නම්. කලින්ම දීලා ඒ ටික පාඩම් කරගන්න. එතකොට අපි ඉන්ටර්ප්‍රිටේෂන් වල මම සෙමිනාර් එකක් කරනවා කියන්නේ මේ සාමාන්‍යයෙන් සිකුරාදා හවස 8ට පටන් ගමු. මම ඉන්ටර්ප්‍රිටේෂන් වලට දවස් දෙකක් දාන්නම්. මොකද ඔයගොල්ලන්ට සමහරවන්ට එන්න බැරි වෙන දවසක් කවර් කරගන්න රෙකෝඩින් කොහොමත් හම්බ වෙනවා. නමුත් මේ ඒකෙත් අපි බලන්න ඕනේ හොඳටම තේරුම් අරගෙන කියවගෙන පාස් පේපර්ස් ටික ඒකෙත් කරගෙන යනවා. ඒ කරගෙන ගිහිල්ලා ඒක තියරි සාමාන්‍යයෙන් ඔයාලට තේරෙකම් කරලා දවස් දෙකක් දානවා. එක දවසක් කරන ටිකම තමයි ඊළඟ දවසෙත් යන්නේ. හන්ද ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ දවසේ ඉන්න බැරි වුණා කියලා ඊළඟ දවසේ ජොයින් වෙන්න පුළුවන්. අනික මොකද සමහරු සිකුරාදා වගේ ගෙවල් වලට යන අය එහෙම ඉන්නවනේ. එතකොට අපි උදේ දවසකුයි කියන්නේ උදේ වරුවකුයි 6ට පටන් ගන්නවා වගේ සහ රෑ 8ට පටන් ගන්න ක්ලාස් දෙකක් තියෙනවා. කැමති වෙලාවක එන්න පුළුවන්. හරිද මිස්ටර් කුමාර? Okay, madam. Right. හරි. හරි මොනවද ප්‍රශ්න තියෙන්නේ අනිත් අයට? තිනිති මිස් මොනවද තියෙන ප්‍රශ්න? චන්දන මහත්මයා ඉන්නා නේද? ඉන්නවා මැඩම්. ඔව් මේ පාර මේ කතා කරන්න පුළුවන්ද? මේ පාරද කරන්නේ? මම මේ ඒප්‍රිල් වල මැඩම් මේ පාර නෙමෙයි. රීඩ් කරානේ. හා මොන හරි ඉෂුස් තියෙනවද සබ්ජෙක්ට් වල? ප්‍රශ්න. මම මේ කියන්නේ නෙක්ස්ට් ඒප්‍රිල් වල. නෙක්ස්ට් ඒප්‍රිල්. හරි. ප්‍රශ්න. හරි මිස්ටර් චන්දන. හරි. මොකුත් ප්‍රශ්න නැහැ බලාගෙන හිටියද මොන හරි ඔක්කොම ප්‍රශ්නද? ඔව් මැඩම් මම තාම ඒක න ලොකු අවබෝධයක් නැති නිසා මම අහගෙන හිටියේ. right. ක්ලාස් ෆී එක ගැන මම කියන්නම් මිස්ටර් ප්‍රශාන්ත්. මේ බයක් නෑ නේ මිස්ටර් චන්දන. දැන් බය නැති වෙලා නේද තියෙන්නේ. කාගේවත් මුඛයෙන් ඔයා කියන ඒවා හිතන්න එපා. ඔයාම පීනන්න බහැලා බලන්න. හැබැයි හරියට ඔව් පීනන්න මැඩම් ඉගෙන ගන්න ඕනේ. හරි ස්ටෙප්ස් ටික තියෙනවා. හරි ඒකින්ද කවුරුද මම කියනවා ගොඩ ඉඳන් අරක අඩි 4ක් විතර ගැඹුරයි කියලා. තව කෙනෙක් කියනවා නෑ පිස්සුද අඩි 10ක් 12ක් ගැඹුරයි කියලා. හැබැයි ඔයා පිළිගන්නවද අපි දෙන්න කියන තව මමයි අරයයි කියන එක පිළිගන්නවද නැත්නම් ඔයා පොඩ්ඩක් බහැලා බලනවද කලක් ගහලා බලනවද? ඒක තියෙනවා වගේ අත. ගොඩක් වෙලාවට මේ ඇඩ්වයිස් එකක් මම දෙන්නම්. එක්සෑම් එකක් හරි හෝ වේවා මොනවා හරි ලයිෆ් එකට මොනවා හරි සහ මේ අපේ වෘත්තියේදී හරි විශ්වාසවන්තයෙක්ගෙන් ඇරෙන්න ඇඩ්වයිස් ගන්න යන්නේ. හරි ඒක අංක 1. මගේ ෆැමිලි එකේ කවුරු හරි ඉන්නවා නම් අයියා මල්ලිලා නංගිලා කවුරු හරි ඉන්නවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ළඟම යාළුවෝ ටිකක් ඉන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔක සීනියර් ඉන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව සාමාන්‍යයෙන් ඔය ඉතින් හිතන්නකෝ ගොඩාක් වෙලාවට අපිට හම්බෙන්නේ හරිම ආන්සර් එක නෙමෙයි. ඒක එක්සෑම් එකටත් එහෙමයි. සමහරු කියනවා එක්සෑම් සමහරු සද්භාවයෙන් තමයි කියන්නේ එක්සෑම් එක අමාරුයි කියලා. හරි. සමහරු කියනවා සද්භාවයෙන් කියන. ගොඩාක් මට නම් කවුරුත්ම හම්බෙලා නැහැ එක්සෑම් එක ලේසි කියලා. ඒක ඉතින් අර එක එක්කිනාගේ නොලෙජ් මම හිතත් එක්ස්ප්ලেইন කරේ එක එක්කිනාගේ නොලෙජ් එක සහ එක එක්කිනා කරන අර අපි කියනවානේ මෙහෙමයි කියලා ඒ කෙනාගේ දැනුම් මට්ටමින් තමයි ඒ කෙනා ඒ ඇඩ්වයිස් එක දෙන්නේ. ඒක හන්දා මම නම් කරන්නේ එයාගෙනුත් අහනවා මෙයාගෙනුත් අහනවා මට ඕනික මං කරනවා. හරි එහෙම තමයි මම පොඩ්ඩක් හිතුවක්කාරයි. ඉතින් එයාගෙනුත් අහනවා මෙයාගෙනුත් අහනවා මගේ වැඩේ මං කරගන්නවා. මොකද අන්තිමට වෙන්නේ අරයා කියන දේ අහලා එක්සෑම් එක අමාරුයි කියලා ඔළුවට ඉස්සෙල්ලම ගත්තොත් එක්සෑම් එක අමාරුයි. අරයා කියන දේ අහලා එක්සෑම් එක ලේසි කියලා ගත්තොත් ඔයා ලේසි කියලා ඉන්නවා පාඩම් කරන්න තව සතියයි සබ්ජෙක්ට් නම මේව නම් මොනවද කියලා හිටියොත් ඒත් එහෙම. මං කිව්ව එක අර මධ්‍යස්ථ පිළිවෙල නැත්නම් මැතුම් පිළිවෙල තමයි එන්නේ. හරිද මිස්ටර් චන්දන බයක් නෑ නේද දැන්? නෑ මැඩම් මම ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ මුලින් නම් ක්ලාස් වෙන්න තමයි අනිවාර්යෙන්ම විශ් කරනවා. ඇත්තට මේ ඒ කතාව අහපු හරිම ලස්සන කතාවක්. මේ ආසාවෙන් ඉන්න. ඇත්තටම ආසාවෙන් ඉන්න. හරි? ආසාවෙන් ඉන්න. ආසාවෙන් වැඩ කරන්න සහ ආසාවෙන් අනිත් අයට උදව් කරන්න. හරි? හරි. මේකයි මගේ රෙකෝඩින්ග්ස් දෙනවා ඔයගොල්ලන්ට. රෙකෝඩින්ග් එක දෙනවා.
ඒ වගේම තමයි අපි 8ට පටන් ගමු. ඉවර වෙන වෙලාවක ඉතින් කියන්න බෑ. සෙෂන් එක ඉවර වෙන වෙලාව තමයි. සාමාන්‍යයෙන් 12ට වෙන්නත් පුළුවන්, 1ට වෙන්නත් පුළුවන්, 10ට වෙන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඕගොල්ලන්ගේ නොලෙජ් එක සහ ඕගොල්ලෝ වැඩ කරන වෙලාව මත. හරිද? ඊට පස්සේ මම ඔයාලට අප්ඩේට් කේසස් ටිකයි නෝට්ස් කියන්නේ සාමාන්‍යයෙන් කේසස් තමයි මේකට එන ෆැක්ට්ස් ටික දෙනවා. మేడం ఇది కూడా సందుద විතරද කොහොම අර නෑ දාලා තිබුණ දවස් නෑ මිස්ටර් වික්‍රම මම දැම්මා මේ ෂෙඩියුල් එක නම් අර මේකේ ගෲප් එකක් තියෙනවා මිස්ටර් වික්‍රම මම ඔයාලට ඇඩ් වෙන්න කියන්නම්කෝ ඒක. ඒකේ තියෙනවා ක්ලාස් ඩේට්ස් ටික. හරිද? සන්දයි බදාදයි තමයි සාමාන්‍යයෙන් අපි මේ අපේ මේ රිවිෂන් සීරීස් එක යන්නේ. ඔබතුමා මේ පළවෙනි වතාවටද? ඔව් අපේ 27 අප්‍රේල් right. අපි sorry මේ මොනවාද? ඉන්ටර්ප්‍රිටේෂන් පටන් ගන්නවා සිකුරාදා ඉඳලා. ඒකට මම දවස් දෙකක් කියන්න. එතකොට ඒක වෙනම දවස් දෙකකට යනවා මිස්ටර් වික්‍රම. එතකොට රෙකෝඩින් එක ඔයගොල්ලන්ට ලයිෆ් ටයිම් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ලයිෆ් ටයිම් කෙනෙක් ඔයගොල්ලෝ එක්සෑම් එක පාස් වෙනකම් YouTube එකට දෙන්නේ සාමාන්‍යයෙන්. ඔයාලගේ ඒක ඇකඩමි එක කියයි කොහොමද රෙකෝඩින් එක ගන්න කියන එක. 8ට පටන් ගන්න සාමාන්‍යයෙන් 12 විතරට අපි කරමු. මොකද තේරුම් ගන්න. මේක තවත් එක්තරා වූ තියරි ක්ලාස් එකක් නන් නෙමෙයි. මොකද මෙතන එන්නේ වැඩ කරන්න බලාගෙන. වැඩ කරලා ප්‍රතිඵල ගන්න බලාගෙන. හරි දැන් ඉතින් ඒ හන්ද හොඳට වැඩ කරා. දැන් ඇත්තටම ගිය පාර මාත් එක්ක ඉඳපු කට්ටිය හොඳටම වැඩ කරා. අන්තිම මොහොත වෙනකම් වැඩ කරා. ඒගොල්ලෝ හරිය බිසි කට්ටියකුත් හිටිය ඕගොල්ලෝ වගේම. ඉතින් අපි බලමු ප්‍රතිඵල කොහොමද කියලා. වැඩ කළා සහ ඒ වෙලාවේ මට මොකක් වුණාද කියන්න දන්නේ නැහැ. නමුත් හොඳට වැඩ කරා. හොඳ නොලෙජ් එකක් තිබිච්ච අය හිටියේ. ඉතින් ඕගොල්ලන්ටත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. ලියන්නේ කොහොමද කියන එක අවබෝධ කරගත්තා. ඊට පස්සේ මම දෙන්නම් මම කියන්නේ අප්ඩේට් කේසස් ටික නෝට්ස් වගේ හදලා දෙනවා. හරිද? එතකොට ඔයාලා අඩුපාඩු නෝට්ස් මොනවද තියෙන්නේ කියන එක මට කියන්න. පර්සනල් ගෲප් එකේ දාන්න බැරි නම් මට පර්සනල් හරි කමන්නේ මැසේජ් එකක් දාන්න. ওই ටික තමයි ඊට පස්සේ දැන් ඔයාලට හිතන්නකෝ රෙකෝඩ් මේ ප්‍රශ්නයක් වුණා කියලා. මේ පාර මොන හරි ප්‍රශ්නයක් වෙලා ලියා ගන්න බැරි වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ නෙක්ස්ට් එකට අපිත් එක්ක ජොයින් වෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් ෆී එක ගෙවලා නම් ඒකේ නෙක්ස්ට් ඔයාලට ලියන්න බැරි වුණා නම් සහ මොන හරි වගේ ඉෂුස් තිබ්බා නම් ලබන අවුරුද්දටත් ඒක මේ විදිහටම අපි ඇප්ලයි කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අපේ ක්ලාස් ෆී එක එක සබ්ජෙක්ට් එකකට සාමාන්‍යයෙන් 3000 ගන්න. يعني 3000ක් තමයි අපේ ක්ලාස් ෆී එක යන්නේ මේ රිවිෂන් සීරීස් එකේ. එතකොට සාමාන්‍යයෙන් අපි දවස් 7ක් 8ක් සමහර වෙලාවට 10ක් වැඩිච්ච වෙලාවල් තියෙනවා. ඉතින් ඒක ඔයාලගේ නොලෙජ් එක සහ සාමාන්‍යයෙන් ඔයාලා ලියන ස්පීඩ් එක අනුව තමයි ඒක මේ සමහර වෙලාවට මේවා මෙහෙට වෙන්නේ. ක්ලාස් P එකට 3000ක් වෙනවා මිස්ටර් රොෂාන්. එක සබ්ජෙක්ට් එකකට අපි කරන්නේ සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් නේ අඩුම තරමේ දැන් මොනවද මේකට මොනවද කන්වෙන්සින් වලට සාමාන්‍යයෙන් දවස් 2යි මම ගන්න. ඒකට 1500ක් විතරයි කන්වෙන්සින් වලට. ඔයාලට තේරෙන්නේ නැත්නම් මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් ක්ලාස් ඩේට් එකක් නෙවෙයි නම් ඒත් ප්‍රශ්නයක් නෑ. මට ලින්ක් එකක් අවైలබල් නම් මම ඔයාලන්ට ලින්ක් එක දානවා. ඉන්ඩිවිජුවල් හරි ඒක ඔයගොල්ලෝ මගෙන් අහන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මේක තේරුන්නේ නෑ, අරක තේරුන්නේ නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මම කියලා මේකට කෝල් එකක් දීලා ලින්ක් එකක් ෆ්‍රී කරගෙන ඔයාලට තේරෙන්නේ නැති ලෙසන්ස් ඔයාලට කියන්නේ තනියෙන් අහනවා කියනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මට ටයිම් එක තියෙන වෙලාවක සහ ඔයාලට අරේන්ජ් කරගන්න පුළුවන් වෙලාවක් නම් ඉතින් ඒක කතා කරමු. ඒක අර 3000 ක්ලාස් දවස් 20ක් වුණත් 3000ම තමයි. ඒකේ කිසි මේව එකක් වැඩි වෙන්නේ නැහැ. ඇඩිෂනල් ගාණක් එකතු වෙන්නේ නැහැ. එතකොට තව මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා ජොයින් වෙනවා නම් ක්ලාස් එකට මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒගොල්ලෝ ඔයාලට මොනවාද ඒවයි පොඩි Google ෆෝම් එකක් ඒක ෆිල් කරලා දෙන්න. ඔයගොල්ලන්ට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් එක්ක මේ යන්නේ ලෙක්චර් සීරීස් එක මේ රිවිෂන් වලට ඉන්ටර්ප්‍රිටේෂන් වලට මීට වඩා වෙනස් විදිහකට තමයි ක්ලාස් එක යන්නේ. හරි. එතකොට මෙන්න මේ නම්බර එක 075 345 40 11 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒගොල්ලෝ ඔයාව කන්ටැක්ට් කරගන්න. තව මට කියන්න තියෙනවා පොඩි දෙයක්. දැන් අපේ ලෙක්චර් සීරීස් එක ඉවරයි සැප්තැම්බර් 24 වෙනිදාට මම ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඒ වෙනකොට ඔයාට ඔක්කොම කවර් කරගෙන සහ මොනවාද අපේ රිවිෂන්ස් ටික ඔක්කොම ෆලෝ කරලා ඔයාට එනමම ඒරියාස් ටික හරි එක දැන් අපේ ක්ලාස් එකේ අයට විතරක් ඒක ෆ්‍රී කරනවා සාමාන්‍යයෙන් දවසක් අරගෙන දවසක් හෝ දවස් භාගයක් හෝ කොහොම හරි ඒක ඔයා කවර් කරගන්න මේ ඒරියාස් ටික බලන්න කියලා සැප්තැම්බර් 20
4න් පස්සේ දවසක් දාලා ඒ ටික ඔක්කොම කවර් කරනවා. හරි. මොනවද අලුතෙන් අප්ඩේට් කළේ කොලේජ් එක මොනවද මෙන්න මෙතනට එන්න ඕනේ මේ ටික එන්න ඕනේ කියලා සෙමිනාර් එකක්. එහෙම නැතුව ඒකට විතරක් සම්බන්ධ වෙන්නත් පුළුවන් දවසේ ගාස්තු එක. හැබැයි අපේ ක්ලාස් එකේ යට ඒ ටික ඔක්කොම ෆ්‍රී. හරිද? ওই ටික තමයි ඔයාලගේ අද කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ ඉන්ටර්ප්‍රිටේෂන් වලට ජොයින් වෙනවා නම් මේකට මෙසේජ් එකක් දාන්න ඉන්ටර්ප්‍රිටේෂන් කියලා. ඒක අපි සිකුරාදා හවස 8ට කතා කරමු. ඒක යන්නේත් ඒකෙත් එහෙමයි සාමාන්‍යයෙන් අපි කතා කරමු ඒකෙත් කොහොමද වෙන්නේ කියන එක. නම් තියරිත් එක තියරි ප්ලස් ඔයාලට යන්නේ මගේ තියරි එනවා නම් තියරි ප්ලස් රිවිෂන් එක වෙනම යනවා. ස්පෙෂල් අපි මේ වගේම දවසක් දාලා ස්පෙෂල් සෙමිනාර් එකක් තියෙනවා. ඒකත් ඔයගලන්ට ෆ්‍රී යන. හරිද? මොනවද දැන් ඔයගලන්ට දැනගන්න තියෙන්නේ? මැඩම් මේක ඉන්ටර්ප්‍රිටේෂන් සම්පූර්ණයෙන්ම කරනවද ඒත් මේ වගේ රිවිෂන් වගේද කරන්නේ? නෑ මම ඒක ඉන්ටර්ප්‍රිටේෂන් මිස්ටර් වික්‍රම ඔක්කොම කරනවා. නෝට්ස් ටික ඔක්කොම හදලා නෝට්ස් දීලා මේ රිවිෂන් එකක් නෙවෙයි. හරි මැඩම් හරි. නෑ මං ඒකට ෆීස් කොහොමද කියලා මට ඒකට සාමාන්‍යයෙන් අපි 4500ක් තමයි කියන්නේ. අර ඔයාලට එන්න පුළුවන් සෙමිනාර් එකට විතරක් එන්නත් පුළුවන් මිස්ටර් වික්‍රම. ඒකටත් 1500ක තමයි සෙමිනාර් එක කියන්නේ. සෙමිනාර් එක ෆ්‍රී. ඔයාලට 4000 කියන්නේ 4500 තමයි අපේ ක්ලාස් fee එක ඉන්ටර්ප්‍රිටේෂන් වලට. ඒකට දවස් කීයක් යනවද? ඒක මුළු සීරීස් එකටම. ඒක සීරීස් එකට. ඒක සබ්ජෙක්ට් එකට 4500. ඒක තමයි. ඒක දවස් ගාණක් ඉතින් කියන්න බෑ. දවස් 30 40ක් වෙන්නත් පුළුවන්. ඒක ඔයාලට A to Z මීට කියා දෙන යන්න සබ්ජෙක්ට් එකක්. මේ ක්ලාස් එක ක්ලාසේ ඉන්ටර්ප්‍රිටේෂන් තියෙන දවස් තමයි සිකුරාදා. සිකුරාදා සහ මෙහෙමයි මම සෙනසුරාදා හෝ ඉරිදා ඒක ඔයාලත් එක්ක මම කතා කරගන්නම්. ඒ දවසට මේ කතා කරගෙන දැන් ඔයාලට උදේට එන්න පුළුවන් අය ඉන්නවා 6ට විතර ජොයින් වෙන්න පුළුවන් 5ට විතර ජොයින් වෙන්න පුළුවන් අය. එහෙමනම් සන්ඩේ වගේ මෝර්නින් දාන්නම්. එහෙම නැත්නම් සැටර්ඩේ මේ ෆ්‍රයිඩේ තමයි අපි කතා කරගෙන තියෙන්නේ. මම තාම ලින්ක් එක ගන්න. මේ වෙලාවට. ඔව් රැයටමයි. ඒ වෙලාවට අපහසුද? නෑ ප්‍රශ්න නැහැ පුළුවන්. ඔව් මේ ඒ වෙලාවට අපහසු නැත්නම් අපි ඒ වෙලාවට මේ වැඩේ කරමු. ඒක බැරි වෙලා හරි කට් වෙනවා. ඉතින් අපි අර එක්ස්ට්‍රා ඩේට් එකක් තියාගමු. ඒ දවසට එන්න බැරි වෙච්ච අයට එදාට ජොයින් වෙන්න පුළුවන්. උදේ සාමාන්‍යයෙන් 4ට 5ට නම් බෑනේ ඔයගලන්ට කොහොමද? 6-8 වගේ දාගමු එහෙම ඉතින්. උදේට ප්‍රශ්නයක් නැහැ. මේ කොහොමද මේ රෙකෝඩින්ග්ස් දෙනවනේ. උඩ ගැටලුවක්. රෙකෝඩින් දෙනවා. හැමදේම මේ නෝට්ස් ටික එක දෙනවා. මේක එක රිවිෂන් එකක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෙක්චර් සීරීස් එකක් විදිහට තමයි කියන්නේ. එතකොට ඒකෙත් සෙමිනාර් එකක් යනවා මිස්ටර් වික්‍රම. ඒකත් වෙනමම සෙමිනාර් එකක් යනවා රිවිෂන් එකෙන් පස්සේ කොලෙජ් එකේ. එතකොට ඕගොල්ලන්ට අර මේ වගේ දෙනවා. මෙන්න මේ වගේ දෙනවා බලාගත යුතුම තැන්. හරිද? ඒ ටික හරි අඩුමතරමේ බලා ගන්න. හරි? මේ වගේ දෙනවා බලා ගන්න ඕනේ තැන්. ඒක දෙනවා ඊට පස්සේ ඉතින් ඒකට විතරක් සහභාගී වෙන අයට ඉතින් ඒකේ 1500ක් තමයි ගාන සෙමිනාර් එකට විතර. ඕගොල්ලන්ගෙන් ඒක ඔක්කොම ෆ්‍රී. ඒක දැන් ඕගොල්ලෝ හිතන්නකෝ දැන් ඕගොල්ලන්ට මේ අවුරුද්ද යන්න බැහැනේ. කොලෙජ් එකට ලැබෙන අවුරුද්ද ඒප්‍රිල් කියලා. එතකොට ඒක ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න කියන්න මෙහෙමයි කියලා. එතකොට මේ සෙමිනාර් එක ඔයාලට ෆ්‍රී. හරිද? ඔය ටික තමයි මට කියන්න ඕනේ උනේ. මොනවද ඔයාලට? හරි මිස්ටර්. හරි. ඔයාලට මොනවද තව තියෙන ප්‍රශ්න? නෑ මේ දවස්වල මම මගේ මාස්ටර් එකකුත් යනවා. ඒ හන්ද චුට්ටක් කොළඹින් පිටින්. ඔව් මොකක්ද තව මොනවද මිස්ටර් රෝෂන් ප්‍රශ්න තියෙන්නේ? මට බදාදා මමත් මේ මම ලෙක්චර්ස් වගේ කරන නිසා බදාදා දවස්වල මට එන්න බැරි වෙනවා මාස දෙකක් විතර. 8-10 මට ලොක් එකක් තියෙන නිසා ඒක රෙකෝඩින් දෙනව නේද? රෙකෝඩින් දෙනවා. right. කොහොමද ලෙක්චර්ස් කරන්නේ මිස්ටර් මේ? මම ලංකාව යන්න කලින් කොළඹයි ඕපන් සිටි එකේ CIPM එකේ දැනුත් ඉන්න ඒක කරා. ඊට පස්සේ UK ගියා. දැන් මෙහෙට ආවට පස්සේ දැන් ඔය එක්සෑම් එකේ මාස 3 අතර මුකුත් කරේ නැහැ. දැන් ඉතින් ජොබ් එකක් දාලා ගිහින් හින්දා මේ දැන් ආයි පටන් ගන්න වෙලා තියෙනවා. දැන් පටන් ගත්ත ගිය සතියේ. ඔයාලද මේ ඩිපාර්ට්මන්ට් එක ඕපන් එකේ කරේ BMS degree එක. දැන් මේ 17යි. ඔව් මැනේජ්මන්ට් ෆැකල්ටි එක තමයි කරේ. ඒකේ HR ලේබල් ඕ ඊට පස්සේ ඉන්ටර්නැෂනල් බිස්නස් ඕ වගේ දේවල්. දැන් ආයේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ පදිංචි වෙනවා.
ඔව් මම මගේ ජොබ් එක දාලා ගියේ මම පටන් ගත්ත තාම ඉතින් සක්සස් නැත සති දෙකක් වගේ වෙනවා මේ මගේ මම පොඩියට කැම්පස් එකක් පටන් ගත්තා තව යාළුවෝ 3-4 දෙනෙක් එක්ක මට ආ පොඩ්ඩක් කන්ටැක්ට් තියෙනවා මේ මැලේසියන් යුනිවර්සිටිස් එක්ක UK නියමයි. වත් එක්ක UK නම් සුපර්. ඔව් හරි. ගාලේ තමයි මම ඉන්නේ මේ ගාලේ පටන් ගත්තා ආහා. LLM සුපර්. එකක් මට ගේන්න පුළුවන් තව මාස 3-4ක් යනකොට LLM එකක් ගේන්න පුළුවන් ඒකට රයිට් නියමයි. හොඳයි. ඇත්තටම හොඳ අය. ඒ මේ වගේ දෙයක් කරනකොට අපි හැමතැනම කට්ටිය හම්බ වෙනවා. ඉතින් ඇත්තට මధుරා ගැනීම සතුටක්. මේ හරි එහෙනම් ඒකද අපි බලමු මෙහෙම ඔයාට දැන් ලෙක්චර් එකේ හිටියේ නැති දැන් ඩවුට්ස් මොන හරි තියෙනවා නම් ඒක ඔයාට අහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මම ඒක ඉස්සෙල්ලත් කිව්වේ දැන් අපි මිස්ටර් ජයවීරලා ඔය මිස්ටර් රහානලා හැම ඉන්නවා ඒගොල්ලෝගේ චුටක් අහන ඒගොල්ලෝ LLB මාත් එක්ක වැඩ කරපු අය ඉතින් කොහොමද අපි වැඩ කරේ කියන එක මේ අර සාම්ප්‍රදායික මම ක්ලාස් ඒක අර ඉන්න තැනක වෙයි කියන හදිසියට ප්‍රශ්නයක් වුණොත් ඇවිල්ලා නේ ෆිසිකලි හම්බෙන්න පුළුවන් ද බලන්න මං ළඟ පාටකද කියලා මම ගාලා කැන්ඩි සාමාන්‍යයෙන් කැන්ඩි යනවා වීකෙන්ඩ් එකේ ඒ වගේ තමයි මේ ඔව් නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ මුකුත් ප්‍රශ්න නැහැ මට මේ කතා කරන්න මොන ඕනි වෙලාවක අර සමහර කියන්නේ උසාවියේ ඉන්න වෙලාව නම් ධ්‍යානස කරෙන්නේ නැහැ කේස් එකක් තිබ්බොත් ඒ අරුණාම ඉතින් ඔෆිස් එකේ ඉන්න නම් ආන්සර් කරනවා ඒත් හදිසියක් නම් මැසේජ් එකක් දාන්න මොනවද වෙන්නේ කියන එක හරි ඒ ප්‍රශ්න නැහැ ඉතින් ඔව් තැන්ක් යූ මිස් හරි ඕකේ මම ජොයින් වෙනවා කොහොමද හරි මට පේපර්ස් ටික කරගන්න ඕන ඔව් අපි කරමු. කරමු කියන්නේ දැන් සාමාන්‍ය ඔබ හැබැයි මෙහෙමයි ඔයගොල්ලන්ගේ පැත්තෙනුත් මට 150ක වගේ දායකත්වයක් අවශ්‍යයි. මොකද මේ ලියන්න වෙනවා. හරි. මෙතන ඉන්ටර්ප්‍රිටේෂන් උත් එහෙමයි හොඳේ. සෙල්ලම් නැහැ සාමාන්‍යයෙන්. දැන් ඔයාලට ඒක නම් කාලේ තියෙන නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකත් දැන්ම ඉවර කරගන්න. දැන්ම ඉවර කරගන්න දැන් ඔයාලට කොහොමත් සෙමිනාර් එකේ ඉන්නවනේ. දැන් ඔයාලට මේ සෙමිනාර් එකට ෆ්‍රී වෙන්න පුළුවන්. ඊට පස්සේ next ඒප්‍රිල් සෙමිනාර් එකට එන්න පුළුවන්. ඔයාලට හිතන්නකො මොන හරි වෙලා මේ අවුරුද්ද කරගන්න බැරුණා නම් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කියන්න මෙහෙමයි කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්. හරිද? හරි නේද? මිස්ටර් වික්‍රම මිස්ටර් මේ කුමාර මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි මැඩම් හරි හරි. නැහැ මැඩම් හරි ඕකේ හරි. ගැටලුවක් නැහැ මැඩම් හරි. අපේ මේ යසිත ඉන්නවද? මිස්ටර් යසිත? yes ඉන්නවා රයිට්. කොහොමද මේ පාර පළවෙනි වතාවටද? මම මේ ඒප්‍රිල් වල තමයි ටාගට් එක තියාගෙන ඉන්නේ කරන්නේ next April 2027. yes රයිට් ඕකේ. හරි මොනවාරි අපහැදිලි දැන් කොහොමද සබ්ජෙක්ට් මේ සබ්ජෙක්ට් ගැන තේරෙන්නේ නැහැ මම අර සාමාන්‍ය එතකොට මොන හරි අපහැදිලි තැනක් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න සබ්ජෙක්ට් එක ගැන මේ මිස්ටර් මොහමඩ් මොනවද තියෙන ප්‍රශ්න හැම එකම ප්‍රශ්නද ගණන් ගන්න මිස් අපේ මම ඔව් 27 ඒප්‍රිල් ලියන්න ඉන්නේ මේක තමයි ෆස්ට් සෙමිනාර් එක ඔව් මට මේ සීසන් 1 එකක් තියෙනව නේද මිස් ඒකට මම ජොයින් වුණේ නැහැ ඒක රෙකෝඩින් එක එහෙම ගන්න පුළුවන්ද දන්නේ නැහැ ඔව් ඒකේ අපි කියා දුන්නා මේ කොහොමද ඔයාලගේ ආෆ්ටර් LLB කොහොමද වැඩ කරන්න ඕනේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයාගේ මේල් ID එක හරි මොන හරි විතර Google form එකක් තියෙයි එතකොට කෝඩිනේටර් ඔයාව කන්ටැක්ට් කරගනි මේ කොහොමද වෙන්නේ ඒ රෙකෝඩින්ග්ස් ඔක්කොම ඔයාලට දෙයි හරිද ඒකේ පොඩි අපි පැය දෙකක වගේ සෙෂන් එකක් ගියා ඒක කොහොමද වෙන්නේ මොනවද කොහොමද මුලින් ඉඳලා කතා කරා අපි ෆස්ට් ඉයර් කොහොමද වැඩ කරන්න ඕනේ සෙකන්ඩ් ඉයර් කොහොමද වැඩ කරන්නේ සෝරි තර්ඩ් ඉයර් කොහොමද වැඩ කරන්නේ ෆයිනල් ඉයර් කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක කතා කළා. ඒක ගන්න ඒක මේ මැසේජ් එකක් දාන්න දවසක් ඇතුළත එයා දෙයි. thank you miss හරි ඔකේ. මට මේ මැසේජ් එකක් දාලා මොන හරි තියෙන ප්‍රශ්න අහන්න. මිස්ටර් ඔප්පෝ කොහොමද ඔප්පෝ? මාව ඇහෙනවද මිස්ටර් ඔප්පෝ? මං කිව්ව රීනේම් කරගන්න කියලා මන් දන්නේ නැහැ. මං හිතන්නේ වගේ නම මිස්ටර් ඔප්පෝ වෙන්න ඕන නේ. මිස්ටර් ඕ මිස්. එතකොට අපි මිස්ටර් මංජුල මොකද තාත්තේ? මොකුත් ප්‍රශ්න තියෙනවද? අපි කතා කරමු. රයිට්. හරි ඕකේ. අපි සිකුරාදට කතා කරමු එහෙනම්. ඔයාලගේ කොහොමද ඉන්ටර්ප්‍රිටේෂන් වලට රෙඩි වෙන්න ඕනේ කියන එක. හරිද? ඉන්ටර්ප්‍රිටේෂන් කොහොමද රෙඩි වෙන්නේ? මොනවද ඔයා කරන්න ඕනේ? එතකොට දැන් අනිත් සබ්ජෙක්ට් එකත් එක්ක ඒක තියෙනකොට දැම්ම ඉවරයක් කරලා දාගන්න.
ඊට පස්සේ පොඩ්ඩක් බලන්න අප්ඩේට් වෙන්නේ මොනවද කියන එක මම බලලා කිව්වම ඒ ටික බලාගෙන යන්න. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඇත්තටම ඉතින් මෙහෙමයි. ඔය සපෝට් එක තියෙනවා නම් ඔහොම කරනවා නම් ඔයාලට මං හිතන්නේ ක්ලාස් එකක් දාන්න. මං මගේ LLB කට්ටියට මාත් එක්ක වැඩ කරපුවා මිස් ඔය විහල්ලා කට්ටියකින් අහලා බලන්න ක්ලාස් එකකට වැඩ කරන්න මම ඒගොල්ලන්ට කියලා තිබුණේ level 6 මුල ඉඳලා. මොකද ඔයාට හිතන්නකෝ ලෙවල් මේ LLB වල නැහැ මොකුත්ම ප්‍රශ්නයක් නැහැ ක්ලාස් එකක් නැහැ. ඒක ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. අතනින් පටන් ගන්න. හරි. දැන් මම ඔයාලට දාන්නම් ඉන්ටර්විව් කෝල් කරනකොට කොහොමද කතා කරන්න කියන එක. හරි. එතකොට අහන්නේ අඩුම තරමේ ඔයාලට අඩුම තරමේ ඔයාලට මොනවද මාස්ටර්ස් තියනවද? එහෙම නැත්නම් ඔයාලට මොනවද තියෙන්නේ මේ කොලේජ් එකේ ෆයිනල් එකේ මොනවද තියෙන්නේ මේ ක්ලාස් එකක් ඊට පස්සේ අහනවා ඇකඩමික් වල මොනවද තියෙන්නේ කියලා. හරි. එතකොට අඩුම තරමේ ඔයාට ඒක නැති වුණා කියන්නේ ඇකඩමික් වලින් ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රොෆෙෂන් එකට යනකොට ක්ලාස් එකක් මම කියනවා වගේ මුල් 100 අතරට එන්න අද ඉඳලා වැඩ කරන්න. හරි. මුල් 100 කියන එක ඇත්තටම ආඩම්බරයි නේද? තමන්ගේ නම මුල් 100 අතර තියෙනකොට. ඔක කරන්න බැරි කමක් නැහැ. කරපු කෙනෙක් විදිහට තමයි කියන්නේ. හරි. කරපු කෙනෙක් සහ අපිට ඔයාලට වගේ ටයිම් එක තිබ්බේ නැහැ. ඒ හන්ද දැන් හොඳට ඔයාලට අත දිග අර ටයිම් එක තියෙනවා. ලියන්න පුළුවන්. ලියලා මට පර්සනල් දාන්න. මගේ නම්බර් එකත් මම මේ මෙයාගෙන් ඉල්ලගන්න කෝඩිනේටර්ගෙන්. එතකොට මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් ඔයාලට ඔය කියන විදිහට වැඩ කරොත්. හරි. මේ මාව අහගෙන ඉන්නවා නම් මගේ ඔය පරණ යාළුවෝ ඉන්නවා මෙතන. අර ළඟ නමනවා ඒ කතන්දර මේකේ නෑ. හරිද? ඒක නිසා ළඟ එක්සෑම් එක ළඟ තමයි ඒගොල්ලෝ පාඩම් කරන්න ගන්න. ඒක මේකේ බෑ. හරි. දැන් මම ඔන්න කියලා දෙනවා නම් මේක වැඩක් කරගන්න අපරාධයි. නැත්තම් ක්ලාස් තියෙන්නේ ගන්න. හරි. ක්ලාස් ගන්න සතුටු වෙන්න ඕත් එක ගන්නකොට කොහොමද ඒක වෙන්නේ? ඒ පයිතින් හිතලා වැඩේ කරගන්න. හරිද? මම ඔයාලට පොරොන්දු වෙනවා ඉන්ටර්ප්‍රිටේෂන් මාත් එක කරනවා නම්. ඇත්තටම මේකටත් හොඳ මාක් එකක් මම අරන් දෙන්නම්. අරන් දෙන්නම් කියන්නේ ඔයගොල්ලොත් වැඩ කරන්න ඕන. මේ ඒ ටික බය වෙන්න එපා. මේ වගේ පොඩි දේවල් නම් හම්බ වෙනවා. ඒක නිසා මේ පාර අහලා බලනවා LLB අරගෙනොත් මේ වගේ දේවල් වලින් ගොඩ යෑම තියෙනවා තමයි. අපි කරලා වැඩේ ඉවරයක් කරගමු. එකපාරින් ගහන්න. එකපාරින් හයි ෂොට් එක ගහන්න. ඔළුවේ තියාගෙන ඉන්න. හරි? ඒක නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මං හිතනවා මොකුත් ප්‍රශ්න නැහැ කියලා. එහෙනම් අපි ක්ලාස් එක නතර කරමු. ඔයාලට රෙකෝඩින්ග් එක ගන්න පුළුවන්. අර මං කියපු නම්බර් එකට නෝට් මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න ඒගොල්ලෝ ඔයාව කන්ටැක්ට් කරගනි වීඩියෝස් අප්ලෝඩ් කරන්න. හරි නේද මිස්ටර් මංජුල මොනවත් ප්‍රශ්න නැහැ නේද එහෙනම්? සිකුරාදා මැඩම් තියෙනවනේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. සිකුරාදා තියෙනවා මිස්ටර් කුමාර. ඔව්. අපි දැන් මම දැනටම දැම්මා මැඩම් මේ අර මෙසේජ් එක. ඒකට අපේ Google Form එකේ ඉන්නේ. ඔව් ඒගොල්ලෝ Google Form එකක් දෙයි මිස්ටර් කුමාර. එදාට මේ පටන් ගමු. එදාට කියන්නේ සාමාන්‍යයෙන් හඳුන්වා දීමක් වගේ තමයි අපි කතා කරගෙන යන්නේ. ඊට පස්සේ හැමදාම සිකුරාදාට අපි ක්ලාස් එක කරමු. සිකුරාදා ඔයගොල්ලන්ට අවైలබල් නේද? මිස්ටර් කුමාර පුළුවන්. අටෙන් පස්සේ ගැටලුවක් නැහැ මඩම්. ඔව් 8 තමයි 8 තමයි මං සාමාන්‍ය 8:30 වුණත් කමන්නේ පැය දෙකක් වගේ 10:00 වගේ වෙනකම්. මොකද අපිට ටයිම් එක තියෙනවා. දැන් මොකද රිවිෂන් එක වගේ නෙමෙයි. 8:30 මැඩම් හොඳයි. alright 8:30 අපි කතා කරගමු. ඒගොල්ලන්ගේ link එක ඉල්ල ගන්න. 8:30 to 10:30. එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. හරි. එහෙනම් එදාට හම්බෙමු සිකුරාදාට රිවිෂන් එකේ ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් මොනවත් වෙන ප්‍රශ්න ගැටලු තියෙනවද? එහෙනම් අපිට නවත්තන්න පුළුවන්. මොකුත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් මෙහෙමයි. ඔයාලට රිවිෂන් එන්න අවශ්‍ය කියන්නේ රිවිෂන් එකේ ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් රිවිෂන් සීරීස් එකේ යන සබ්ජෙක්ට් වල කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න. මේක තේරෙන්නේ නැහැ කියලා. හරි. කන්වින්සින් නම් ඔයගොල්ලෝ ඉවරයක් කරගන්න. මොකද දවස් දෙකයි එක තියෙන්නේ. ඒකට ඇවිල්ලා පෙඩිග්‍රී ටික ඇඳ ගන්න විතරයි තියෙන්නේ. කන්වින්සින් එහෙම ඉවරයක් කරගෙන දාමු. හරි. එහෙනම් ගෲප් එකක් දෙයි යාලා ඔයා ඒකට ඇඩ් වෙන්න. ඇඩ් වුණාට පස්සේ ඔයාට ක්ලාස් ඩීටේල්ස් ඔක්කොම ඒක through හම්බ වෙයි. හරි නේද එහෙනම්? හරි. thank you so much එහෙනම් මම මෙච්චර වෙලා අහන් හිටියට මොන හරි ගත්තා නම් ඔයාලා
ඒක මට සතුටක් සහ වැඩ කරන්න හිතාගත්තා නම් ඒකත් මට ලොකු සතුටක්. එහෙනම් හැමෝටම සුබ පතනවා. හොඳ විදිහට හිතේ තියෙන විදිහට විභාගේ පාස් වෙලා හැමදේම සාර්ථක කරගන්න ලැබෙන. ඔතනින් ඉඳලා ඒ සතුට ලබා ගන්න. සතුට කියන්නේ ඒක පුදුම සතුටක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගෙදර අයටත් දෙන්න පුළුවන්. නෑ මට මේ යසිත දාලා තිබ්බනේ. නෑ ප්‍රොවයිඩ් කරන්නේ නැහැ ඒකවලු. සාමාන්‍යයෙන් ඔයාලට දැන් යසිත මේ පාර නේද? මිස්ටර් යසිත මේ කොලෙජ් ඇක්සස් දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද රෙජිස්ටර් වෙන්න ඕන ඔයාලා. හරි මිස්ටර් මංජුල thank you very much. මේ කොලෙජ් එකේ ඔයාලා මේ රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වුණාට පස්සේ තමයි මේ එතන ඉඳලා තමයි ඔයගොල්ලන්ට ඇක්සස් හම්බ වෙන්නේ. Google Meet එක through. හරි. Google Meet එක use කරන හැටි බලා ගන්න. මම ඒකේ පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම්. සහ ඔය ප්‍රැක්ටිකල් කොහොමද අපි යන්නේ ප්‍රැක්ටිකල් මොනවද මේ අපේ එක්සෑම් එකෙන් පස්සේ කොහොමද එක්සෑම් එක කිට්ටු වෙනකොට කොහොමද ෂෝට් නෝට් හදාගන්නේ කොහොමද කියන තැන ඉඳලා ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම කරපු ටික තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒක ඔයාලට ලාභද කැමති නම් කරගන්න පුළුවන්. නැත්තම් ඒත් ඉතින් ඔයාලගේ විදිහකට යන්න පුළුවන්. හරි නේද මිස්ටර් කුමාර? මුකුත් වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මට ටයිම් එක තියෙනවා. ඕකේ මඩම් පැහැදිලි වුණා. හරි thank you very much. එහෙනම් හැමෝටම සුබ වතනවා. තමන් හිතනවටත් වඩා ඔයාලට ඒ සතුට හැමදේම ලබා ගන්න පුළුවන්. හරි මිස් රිහානා thank you so much. good night miss. හරි මිස්ටර් චන්දන thank you very much. එහෙනම් අපි ක්ලාස් එක නතර කරමු. සිකුරාදට ඔයාලට group එක සාමාන්‍ය group එකට add වෙන්න. add වුණාට පස්සේ එතන ඉඳලා interpretation ගැන දාන්න. තොරතුරු වෙනම interpretation වලට වෙනම යනවා සහ අපේ රිවිෂන්ස් වලට වෙනම යනවා. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔයාලගේ ටයිම් එක අරගෙන අපි ජනවාරි වගේ ඔයාලගේ රිවිෂන් එක කරලා දෙන්නම්. ඒකත් බය වෙන්න එපා ඔයාලා. එතකොට අපි මේක ඒවා කරමු. හරි thank you very much එහෙනම්. හරි මිස්ටර් හාන්. හරි මිස්ටර් මොහමඩ් thank you very much. හරි. Thank you, madam. හරි මිස්ටර් වික්‍රම good night. Good night, madam. හරි good night.